අද ලෑන්ඩ්මාර්ක් සාකච්ඡාව අප්‍රමාණ චරිතයක් එක්ක ඔහු රත්නශ්‍රී විජේසිංහ කියන කවියා. හැබැයි දැන් මේ අප්‍රමාණ කියන වචනය මගේ විශේෂණයක්. මම හිතනවා මේ ලංකාවේ බොහෝ මේ අප්‍රමාණ චරිත මේ තමන්ගේ තරම දන්නේ නැහැ කියලා. ඇත්තටම ඔබේ තරම දන්නවද? මගේ තරම මම යම් ප්‍රමාණයකට දන්නවාද මම හිතන්නේ නැහැ ඉතින් මම හරියටම දන්නවද කියලා. මම එහෙම කිව්වේ ඔය මහගම සේකර වගේ චරිතයක්. එහෙම නැත්නම් ජනප්‍රිය සංස්කෘතියේ ජෝතිපාල වගේ චරිතයක් ගත්තත් ඔවුන් ජීවතුන් අතර ඉන්න කාලෙදී මම මේ මොහොතේ හිතනවා ඔවුන්ගේ ජීවිතේ පශ්චාත් මර පරීක්ෂණයක් කරාගෙන පස්සේ මේ ඔවුන්ගේ ජීවිත කාලේ තිබිච්ච කලාභාවිතාවේ තරම ඔවුන් ඒ කාලේ දැනන් හිටියේ නැහැ කියලා. ඒ කාරණේ පිළිබඳව මට ඉගෙන ගන්න පුළුවන් ඇත්තටම. නමුත් ඒක මට ගලපන්න යනකොට මට සමීකරණය කරන්න යනකොට මට හිතෙන එක මේ කොච්චර නිවැරදිද කියලා කල්පනා කරන්න ඕන ඒක කාරණේ. රත්නශ්‍රී විජේසිංහ කියන මේ සංස්කෘතික චරිතය සංස්කෘතික චරිතයක් වෙන්නේ මේ කවි ලියන්න පටන් අරගෙන පුවත්පත් පිටු අතර ඊට පස්සේ බියනවන් අයියන්ඩි ලියලා මෙහෙම එන ගමනක් එක්ක. එතකොට මම හිතනවා මේ කවියෙකුට උත්පත්ති දෙකක් තියෙනවා. එකක් තමයි අර පස්සර පැත්තෙන් ආපු තාත්තයි ගාල්ලේ අම්මයි දෙන්න හදන රත්නශ්‍රී විජේසිංහ කියන ස්වාභාවික දරුවා. ඊළඟට මේ ස්වාභාවික දරුවන් ඇති වැඩක් නැහැ. ඒ දරුවා හැබැයි දැන් අපිට සංස්කෘතික දරුවෙක් වෙනවා. ඒ නිසා අර කවියෙකුට මම හිතන්නේ උත්පත්ති දෙකක් තියෙනවා. ස්වාභාවික උපතයි මේ සංස්කෘතික උපතයි. මෙතන දිගුවක් තියෙනවානේ. ස්වාභාවික උපදිලා ආපහු සංස්කෘතිකව කවියෙක් කියලා ඉපදීම දක්වා. මේ දිගුව මේ අසන්නාගේ ප්‍රයෝජනයේට කෙටියෙන් කියන්න පුළුවන්. ඇත්තටම ඉතින් මම උපන්නේ ගරු දිස්ත්‍රික්කයේ බොහොම පිටිසර ගමක් තෙල්ලඹුරේ කියන ගමේ. ගරු නගරෙන් හැතැම් 14ක් තරම් ඈත මේ මෑතකදී විදුලි බලය ලැබුණේ හරියට පාරක්වත් තිබුණ නැති ගමක. බොහොම පිටිසර ගමක සාමාන්‍ය මේ ගැමි දෙමෝපියන්ගේ දරුවෙක් හැටියට. ඊට පස්සේ නමුත් ඉතින් මට මේ ගමේ ශිෂ්‍යත්වයේ පාසල පහේෂත්වයේ ඔබ වගේම මට නගරේ පාසලකට එන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි ඉතින් මගේ සංස්කෘතික ජීවිතය ආරම්භ වෙන්නේ. නමුත් ඒ සංස්කෘතික ජීවිතයේ සියලුම අයන් ඉඳලම තියෙන්නේ ගමේ තියෙච්ච සම්පත් තමයි. මේ ඔය සමහරුන්ට ඔය සංස්කෘතික ජීවිතයේ මේ අහම්බයක් විදිහට අතරමඟදී හම්බ වෙනවා. දැන් අපි දන්නවා සමහර චරිත නවකතාකරුවන් බවට පත් වෙන උන්ගේ විශ්‍රාමික ජීවිතයෙන් පස්සේ. සමහර ගීත රචකයෝ ගීත ලියන්න පටන් ගන්න අවුරුදු 55 පෙන්නට පස්සේ. අහම්බයන් හෝ අතරමඟදී හම්බ වෙන දේවල්. මේ ඔබ තුළ ඉන්න කවියා මේ ඔබ පොඩි කාලෙම දැනගෙන හිටියද නැත්නම් මේ අතරමඟදී ඔබට කොහෙදී හරි මේ හම්බුණාද? සමහරුන්ට ඔය දැන් මහගම සේකර ගැනීම කියවද්දි මම අහලා තියෙනවා මේ සමහර ඇක්සිඩන්ට් වලින් තමයි ඌ හඳුනගන්නේ. ජීවිතේ පොඩි ඇක්සිඩන්ට් එකකින් තමයි හඳුනගන්නේ මේ මල් ළඟ කවියෙක් ඉන්නවා කියලා. ඔබට තිබුණාද මෙහෙම හඳුනා ගැනීමක්? ඇත්තටම උඹුල් මට හිතුණා මොකද මම අවුරුදු 11ක 10ක ළමයෙක් හැටියට ගමේ ගෙවපු ජීවිතෙන් සම්පූර්ණ අයින් වෙලා නේවාසිකාගාරයකට නේවාසික ශිෂ්‍යෙක් විදිහට එනකොට මම කොට්ට දෙකක් අරන් ආවා අනේ දෙපැත්තෙන් තියෙන වැටෙනවාට. ඉතින් මේ නේවාසික ජීවිතයේ අතිශයම හුදකලා වෙච්ච අතිශයම කාන්සියෙන් පිරිච්ච ජීවිතයක්. ඒ කාන්සියට සියලු දේවල් මම මේ උත්තර හොයන්න පටන් ගන්නේ පොත්පත් වලින්. මගේ වයසට උරුදු තරමට මේ පොත්පත් දැන් මම ජීවිතේ මම සටහන කරන හම්බුණා මට. තමම 6 පන්තියේ ධර්ම ප්‍රදීපිකාව කියවලා ඒක දිවිච්ච කොටස් ලියාගෙන තියෙනවා. දැන් කියාග සොඳුර මහබමුත්තේ මේ සදින් සොමිගෙන් රන්ගලින් පහන් පැහු කහගෙන වන වලින් මත් අස්සියෝ ලගගෙන ඕම ලියාගෙන තියෙනවා. ඒ නිසා මට තාමත් මේ මතකේ තියෙනවා. ඉතින් මම නම් පොත මගුල් ලකුණ බුද්ධ ගජේ සකස් කඩේ ප්‍රතිශතකේ සූරු සතකේ අවුරුදු 10 වෙනකොට මම කියවලා හිටියා මට කටපාඩම් තිබුණා. නම් පොත තාමත් මට කටපාඩම් මතක තියෙන ඒක මට පාඩම් කරපුවා. ඉතින් ඒකත් එක්ක මම හිතුණා මම ඒ නේවාසිකාගාර ජීවිතයේ අනිත් එක මම හිටියේ මුල්ම කාලේ මධ්‍ය මහා විද්‍යාලයේ හික්කඩු සීසුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකාගාරේ. අපිට පරිසරය අතිශයින්ම හරිම ලස්සන කවියක් වගේ පරිසරයක් ඒක. ඒ හුදකලාව එක්ක මම අවුරුදු 11 විතර ගීතාංජලි කියලා කවි පත්‍රයක් තිබුණා ඒ කාලේ. ওই පත්‍රේ මුල් පිටුවේ පළවෙනවා පින්තූරයක්. ඔය පින්තූරයට කවියක් ලියලා යනවා කූපනයක් තියෙනවා. ඒ ලියලාපු කූපන් එකේ කවියට අවුරුදු 11ක ළමයෙකුට මට ඉස්සෙල්ලාම තෑග්ගක් හම්බුණා ඒක. ඒ කවියත් මට මතකයි. ඒ කවියේ පින්තූර තිබුණේ ඔරුවක නැගලා යන කාන්තාවක් ඉන්නවා. ඇයට ලියන්න තිබුණේ. ඔබට ලිය කවියත් මතකද? ඔව් මල් මල් චීත්තය තිත් හැට්ට එක ගත බුල් මුතුපට ගෙලෙහි හිල් කුඩේ යත
කොල්ලෑවට නැගී පෑවත් සිනහවත කෙල්ලේ ඔබට තව ඔරු පැද පුරුදු නැත. ඕක ඉතින් මේ විදුහල්පතිතුමා බොහොම අගය කළා මේ පාසල් රැස්වීමේදී කියලා එහෙම ගියා මට මහ විශාල උත්ප්‍රේරණයක් ලැබුණා මේ මොටිවේෂන් එක. අභිප්‍රේරණය. ඉතින් ඒක මගේ ජීවිතේ මම හිතන්නේ ලොකට කියවන්නත් ලියන්නත් මම පෙළඹුවා. තව එක කාරණයක් දෙනවා උපුල් මම නොකිය කාරණයක්. මගේ මේ කාන්සියට උදකලාවට තව එක හේතුවක් වෙන පෞද්ගලික හේතුවක්. මොකද මගේ අම්මා නැති වෙන්නේ මට වයස මාස 13 දී. මගේ තාත්තා නැති මට අවුරුදු 7 දී. ඒ නිසා මම මුල් කාලේ මට හුඟක් දේවල් අහිමි වෙච්ච කෙනෙක්. නමුත් මට ඒ ආදරේ ආත්තල මුත්තලාගෙන් නෑන්දල මාමලාගෙන් සීයලාගෙන් ලැබුණා. බොහෝ විට මම ඒගොල්ලෝ මාව ඉස්කෝලේ එක ගියේ වඩාගෙන අවුරුදු 10 11 වෙනකම්. නමුත් ඒ වුණාට පුරවන්න බැරි අඩුවක් මගේ ජීවිතේ තියෙන කියලා මට හිතෙනවා ඒ කාලේ ඉඳලා. ඒ නිසා මම හිතන්නේ වඩාත්ම අර මගේ අර කවිසිත අවදි වෙන්නේ නැත්තේ ওই කාරණාත් එක්ක එකතු වෙලා. ඔබ පස්සේ කාලෙදී විවාහ වුණාටත් පස්සේ දරුවන් ලැබුණාටත් පස්සේ හේමමාලි ගැන ලියද්දී හේමමාලිගෙන් ඔබ අම්මව දකින්නේ අර අභිප්‍රේරණය වෙන්නත් ඇති. වෙන්නේ නැති මං මොකද හේමමාලි කියලා ලියන බොහෝ කයිපන්ති වල දකින්නේ අපි මේ සරාගික පෙම්වතියක් නෙවෙයි මාතෘත්වයෙන් පිරුණු ගැහණියක්. වෙන්නේ නැති ඔබ කියන විදිහට කිරිශිරාසයක් ඉල්පී කුශලමට ඇදීෙත්මයි. පිය යුරෝ දෙදෙන හොරහින් බිම බලාගෙන හඬක්මයි. ඒවා ඉතින් ඇත්තටම මේ අම්මා කෙනෙක්ගේ ආදරයට මුවා කිට්ටු වෙන කියමන් තමයි. මට ඇත්තටම කියන්න මේ දැන් ඔබේ මේ අතරමඟදී හම්බු වෙච්ච නැති අහම්බයක් නොවන මේ ජීවිතේ අහම්බයක් නෙවෙයි. සිද්ධාර්ථ කුමාරයාගෙත් අම්මව ඔහුට කුඩා කාලෙදිම අහිමි වෙනවා. එහෙම තමයි ලෝකේ බොහෝ වීරයෝ බිහි වෙන්නේ. දැන් මෙහෙම මේ ඔබ තුල ඉන්න මේ සාහිත්‍යකාමී කවියා රසිකයා කියවන්නා විචාරකයා හැදෙද්දී ඔබ කොහොමද මේ ගණිත ගුරුවරයෙක් වෙන්නේ? ගණිත ගුරුවරයෙක් නෙමෙයි උපුල් මම විද්‍යා ගුරුවරයෙක්. විද්‍යා ගණිත ගුරුවරයෙක්. විද්‍යා ගණිත ගුරුවරයෙක් වෙනවා. ඔව්. ඇත්තටම ඉතින් මම දැන් ඒ කාලේ මේ පාසල් වල සිරිතක් තිබුණා දක්ෂතම ශිෂ්‍යයන් බොහෝ විට විද්‍යා අධ්‍යාපනයට යොමු කරන්නේ. ඉතින් ඒ නිසා මටත් අපේ පෞල් පසුබිමේදී මෙච්චර මේක මේ විචක්ෂණව මේක හදාරලා ගැඹුරින් තීරණය කරන්න පුළුවන් තරම් කෙනෙක් අපිට හිටියේ නැහැ අපේ පෞල් වල. ඒ නිසා මට සිද්ධ වුණා විද්‍යා අධ්‍යාපනයට යොමු වෙන්න. උසස් පෙළදී. සාමාන්‍ය පෙළට විද්‍යා අධ්‍යාපනය මේ කාලේ. ජීව විද්‍යා රසායන විද්‍යාව භෞතික විද්‍යාව තමයි හදාරුවේ සාමාන්‍ය පෙළටත්. උසස් පෙළටත් මම ජීව විද්‍යාව විෂයන් හදාරුවේ. ඒ නිසා මට සිද්ධ වුණා. හැබැයි ඉතින් මට උසස් පෙළ විෂයේදී මට භෞතික විද්‍යාව ටිකක් මට මේ අසාත්මිකයි ඒක ඇලර්ජික් එකක්. භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට මම කවිලිය ප්‍රශ්න කරේ. දැන් මට භෞතික විද්‍යාව ලකුණු 12 තිබුණේ. දැන් ඒ කාලේ මගේ ප්‍රතිඵල තිබිච්ච මගේ පන්තියේ තිබු තවත් ශිෂ්‍යයෝ දෙන්නෙක් එක්කෙනෙක් වෛද්‍යවරයෙක් එක්කෙනෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් එක්කෙනෙක් දන්ත වෛද්‍යවරයෙක්. නමුත් ඒ ප්‍රතිඵල තිබිච්ච මට අඩු ගන්න විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. බැරි වුණේ මට මගේ 4 වෙනි විෂයට ලකුණු 12ක් ලකුණු 25ට අඩු වෙච්ච නිසා. ඉතින් ඒක අර කාරණේ නිසා. දැන් බොහෝ චරිත අපිට මුණ ගැහෙනවා. දැන් මට නිදසුන වශයෙන් කිව්වොත් එහෙම ලෙස්ටර් ජේම්ස් පීරිස් ගිනා ධර්මශ්‍රී බණ්ඩාරනායක කියන ප්‍රසන්න විතානගේ ඉඳන් අශෝක හඳගම දක්වා මට විවිධ උදාහරණ සාහිත්‍ය ලෝකේ හම්බෙච්ච විවිධ උදාහරණ ගත්තාම මට හිතෙනවා ඔවුන්ගේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනය එකක්. එක්ක විද්‍යාව ගණිතය එක්ක දැන් හඳගම ගත්තම කැලණි විශ්වවිද්‍යාලයේ හිටපු ගණිතාංශ කතිකාචාර්යවරයෙක් ඊට පස්සේ ඔහුගේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනය ආර්ථික විද්‍යාව දැන් මෙහෙම හිටිය ඉඳලා මේ විෂයපතය මේ ට්‍රැක් එක මාරු වෙනවා. ඇත්තට මේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනයේ තියෙන වැඩගත් දේවල් නෙමෙයි දැන් වැඩ ගන්න වෙන දේවල් වලින්. දැන් මේ ලාංකික සමාජය ඇතුලේ තියෙන මේ අධ්‍යාපනික අර්බුදයක්ද මේක පුද්ගල අර්බුදයක්ද මොකක්ද මේක? ඇත්තටම මුකුල් ඒක අධ්‍යාපන අර්බුදයක් විශාල විද්‍යා අර්බුදයක් මේක. මොකද ලංකාවේ විද්‍යාවේ විරුද්ධ වචනේ මොකක්ද කියලා අහුවොත් මිනිස්සු කියන්නේ කලාව කියලා. ළමයි කියන්නේ කලාව කියලා. විද්‍යාව විරුද්ධ වචනේ අවිද්‍යාව මිසක් කලාව නෙමෙයිනේ. දැන් මේ දෙක අතරේ ආසියාතික අධ්‍යාපන ක්‍රමය අපිට තිබුණා අෂ්ට මූලායතන කියලා මූලායතන 8ක් අපේ අධ්‍යාපනයේ බාර. උත්තර මූලය, දක්ෂිණ මූලය, කප්පර මූලය, සෙල්ලන්තර මූලය ආදී වශයෙන් මූලායතන 8ක් තිබුණා. ওই මූලායතන 8ෙන් තමයි ඉගෙනුවේ වාරි තාක්ෂණය, ඉදිකිරීම තාක්ෂණය ඔය ඔක්කොම ඉගෙනුවේ ඒකෙන්. ඒකම ඡන්දස්, ව්‍යාකරණ, සාහිත්‍ය කලාවත් ඉගෙනුවේ ඒකෙන්. මේ අතුරු ප්‍රශ්නයක් අහන්න හදන්නේ. ඔබ අර ගණිත විද්‍යාව උගන්වන්නද ළමයින්ට සිංහල ඉගෙනුවේ නැද්ද නිකන් අමතර පන්තිකටවත් ගිහිල්ලා? ඇත්තටම නෑ. මම උගන්වනවා මම සටහනක් දෙනකොට මම ඒකේ ව්‍යාකරණ මූලව
මං හරියට වැරදි වචන වැරදෙන ඒවා නනරල ભેදය මං ඔය සියල්ල නිවැරදි කරමින් මං ළමයින්ට උගන්වන්නේ. ඒ නිසා මං ඒ කාලේ සිංහල ඉගෙනුවා ඇත්තටම. හරි. අපි අතනට යමු. අපිගේ ශාස්ත්‍රීය අධ්‍යාපනයේ තියෙන අර්බුදය ගැන කියමු. අර්බුදය. ඉතින් ඒ නිසා අපේ ලංකාවේ අනවශ්‍ය දේ බෙදීමක් තියෙනවා. මොකද විද්‍යා අධ්‍යාපනයට යන දරුවන් මුගක් කලාට කලාවෙන් වියෝ වෙලා සම්පූර්ණ වෙලා ඉන්නේ. කිසිම ආධ්‍යාත්මික රික්තයක් තියෙන ඒගොල්ලන්. ඉතින් ඒ නිසා ඒක වෙන්න ඕන දෙයක් නෙමෙයි මං හිතන්නේ. ඒක බරපතල විදිහේ ප්‍රශ්නයක්. මොකද අපේ ආසියාතික විද්‍යාවක් තියෙනවා අපිට. දැන් බලන්නකෝ මේ ඍග්වේදයේ මෙහෙම ගත්තම ඒවයි තියෙනවා මේ නචිකේතස්ගේ ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න විද්‍යාවෙන් උත්තර දෙන්න. දැන් ලුණු කැටය ගියන්න කියලා ලුණු කැටේ දාන්න කියනවා භාජනයකට, වතුර භාජනයකට. ඊට පස්සේ අහන ලුණු කැටේ දැන් කොහෙද තියෙන්නේ? මෙතනද? හැමතැනම තියෙනවා කියනවා. මේක මේ ආත්මයත් ඒ වගේ හැමතැනම තියෙනවා. දැන් ලුණු කැටේ සෝඩියම් සහ ක්ලෝරයිඩ් අයන විභේදනය වෙලා තැන් වල විඝටන වෙලා තියෙනවා. ඉතින් ඒක ඒ විද්‍යාව තිබුණා. ඒක ඉතින් අපි ගත්තේ නැති එක අපිට වැරද්ද වෙලා තියෙනවා. කියන්නේ ආර්ට් එක ඇතුලේ සයන්ස් තිබුණා. තිබුණා ඇත්තටම තිබුණා. නමුත් ඒක නිසා මෙහෙමයි. දැන් විද්‍යාවෙන් ලෝකේ විශ්ලේෂණය කරන්න ප්‍රශ්න කරන්න ඉගෙන ගන්න ඕනේ. කලාවෙන් ලෝකයේ සංශ්ලේෂණය කරන්න නිර්මාණය කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ දෙකම අවශ්‍යයි මිනිස්සුන්ට. මම හිතන්නේ බොහොම දුර්ලභ වාසනාවක් ලංකාවේ මිනිස්සුන්ට ඔය දෙකම හම්බ වෙන එක. දැන් ඔබට ඒ කාරණා දෙකම යම් ප්‍රමාණයකට ලැබෙනවා. මම විද්‍යාව ගැන ඉච්චර දන්නේ නැහැ. දන්න ප්‍රමාණය එක ගත්තාම අනිත් පැත්තෙන් ඔබට මේ කාරණාව ලැබෙනවා කියන එක මම හිතන්නේ. දැන් මේ ඔබ කවියට ඔබේ ගීතයට දැන් අපි දන්නවා සමහරු එකක් සාකච්ඡා කරද්දී කියනවා මගේ ගුරුවරයා මෙන්න මෙයා. නැත්තම් ශාස්ත්‍ර අධ්‍යාපනයේදී මට උගන්වපු දේශකරු මෙන්න මේ එක්කෙනා. දැන් ඔබට මට හිතෙනවා එහෙම දේශකයෙක් ගුරුවරයෙක් ඉන්න විදිහක් නැති වුණාට අඩු ගානේ මනස ඇතුලේ පරමාදර්ශයක්වත් හැදෙන්න ඕනේ. තිබුණා ඇත්තටම මොකද මේ මම එහෙම ඉස්කෝලේදී ඇත්තටම පාසලේ අධ්‍යාපනයේදී විධිමත්ව මම සාහිත්‍ය කලාව හදාරපු කෙනෙක් නෙමෙයි. මම එහෙම ඉගෙනගෙන නැහැ ඇත්තටම. සිංහල විෂය ඇරෙන්න සාමාන්‍ය පෙළට ඊට පස්සේ මම එහෙම ඉගෙනගෙන නැහැ. නමුත් ඉතින් මම පස්සේ ඉතින් සිංහල ගෞරව උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් ඒක කරලා කළේ ඉතින් පස්සේ කළේ. ඉතින් නමුත් මට හිටියා මෙහෙම මම ආදරය කරපු චරිත කීපයක් තිබුණා. මොකද උසස් පෙළ අධ්‍යාපනය හදාරන කාලේ මම ඊ.ඩබ්ලිව් අධිකාරම් මහත්මයාට ලියුම් ලියනවා. ඒ ලියුම් මාලක තාම තියෙනවා. ඊට පස්සේ ඊ.ඩබ්ලිව් අධිකාරම් හම්බුණාද නැහැ? හම්බුනේ නැහැ. මුණ ගැහුන්නේ නැහැ. පොත් එවුණා මට. ඊට පස්සේ මහගමසේකරට මම ලියන කව යවන්න මම පුරුදු වෙලා හිටියා. බොහොම මහගමසේකරත් කොච්චර අඩ තිබුණත් මේවා කියවලා මට උත්තර එවනවා. සමහර කවි වලට මේවා හොඳයි, මේවා නරකයි, මේවා නීරසයි. හොඳයි කියන නිසා අහංකාර වෙන්න එපා කියලා එහෙම ලියලා එවනවා. හොඳ කවියක් ලියුණොත් බලන්න එවන කියලා එවනවා. පස්සේ වරක් මම සේකර මුණ ගැහෙන්න ආවා. සේකරගේ කලා ආයතනයේ විදුහල්පති වෙලා ඉන්න කාලේ. ඉතින් මම බාර දෙකක් මුණ ගැහිලා තියෙනවා. ඒතර මේ වයස කොච්චරද? මට අවුරුදු 17ක් 19ක් වගේ. මට සේකර බාගෙනම චිත්‍රයක් මම අරගෙන ගියා මට දෙන්න කියලා. ඉතින් එහෙම මේ සම්බන්ධතාව තිබුණා ඇත්තටම. ඒ කියන්නේ පරමාදර්ශයන් ඇඟ ඇතුලේ තියෙන්න ඕන කෙනෙක් මොකද නැත්තම් අර ඇඟ ඇතුලේ ඒක වර්ධනය වෙන්නේ තමන් මොකක් හරි දිහා බලාගෙන. දැන් මට ඇත්තටම මේ ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ බොහෝ අය කවි ලියන්නේ මේ ගීත රචකයෙක් වීමේ ඔබ කිව්ව දේවල් සමහර උත්තර දැන් මේකේ තියෙනවා. නමුත් මම මේකට අහන්න වෙන සමාජ උත්තරයක් හොයාගන්න ඕනේ. මේ රටේ මතයක් තියෙනවා. ඒ මතයේ පහුගිය දශකයේ තුල මම හිතන්නේ වැඩිපුර හැදුණා කියලා. දශකයේ හෝ දශකයකමාර තුල. පත්‍රයේ කවි ලියන්නේ, කවි පොතක් ගහන්නේ, කවි පොත ගායකයන්ට යවන්නේ මේ කවි ලියන්නේ ගීත රචකයෙක් වීමේ ඉනිමඟ විදිහට. ඊට පස්සේ ගීත රචකයෙක් විදිහට සමාජගත වුණාට පස්සේ, සිවිල් වුණාට පස්සේ කවිය කවි පොත් ලිවීම අතහරිනවා කියලා චෝදනාවක් හෝ කාරණාවක් හෝ මේ භාෂා නිර්මිතියක් හැදිලා තියෙනවා මේ විදිහට ඇතුලේ. ඒක ඇත්තක්. ඔබට මේක අදාළ වෙන්නේ කොහොමද? මමත් ඇත්තටම කවි තමයි ලියුවේ. මුල් කාලේ ඉඳලම කවි තමයි ලියුවේ. මගේ ප්‍රධාන අදත් මම විශ්වාස කරන විදිහට මගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය වෙන්නේ මගේ ආත්මීය ප්‍රකාශන මාධ්‍ය වෙන්නේ කවි. මම විශ්වාස කරන විදිහට. නමුත් මම ගීත රචකයෙක් වෙලා දිනවා අහම්බෙන්. මට තේරෙන්නේ නැහැ ඒක කොහොම වුණාද කියලා. මම කවි ලියන කාලෙම ගීතත් ලිව්වා හැබැයි. මොකද මගේ මුල්ම ගීතේ මම හිතන්නේ 1973 විතර මම ලියලා තියෙන්නේ. කවිත් ඒ කාලේ එක සමානව මම ලිව්වා. මේ දෙක මේ මාධ්‍ය දෙකක් හැටියට මම පරිහරණය කරන්න මහන්සි ගත්තා ඒ කාලේ ඉඳන් වෙන් කරගෙන. මගේ මුල්ම ගීතේ පටිගත වෙන්නේ 975 විතර අවුරුද්ද. ඉතින් ඒ නිසා මේ මම කවිය අතහැරලා ගීතයට ආවයි කියන මේ චෝදනාවට මම කියන්නේ නැහැ. නමුත් සමහර මගේ කවි ගීත බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා සමහර චෝදනා කරනවා මගේ කවි මම ගීත බවට පත් කළා කියලා.
හැබැයි ඇත්තට මගේ මුල්ම කවිය ගීතයක් බවට පත් කළේ මම නෙමෙයි. දැන් මගේ බිසෝනේ අසාපන් ඔබ මද්රි දේවේ නොඋනේ කියන ගීතේ මම කවියක් හැටියට නිමුලින් ලිව්වේ. කපුගේ තමයි. ඔව් ඕක ගීතයක් කළේ මම නෙමෙයි. මොකද ගීතයක් කළේ සරණශ්‍රී බණ්ඩාර. සරණශ්‍රී බණ්ඩාර මහත්මයා ඒ කාලේ රජරට සේවයේ ගුවන්විදුලි දින කාලේ එතුමා තමයි මේකේ වචන පද එහා මෙහා කරලා කපුගේට ගායනා කරන්න දුන්නේ. මම දැනගෙන ඔබත් එහෙම කරපු තැන් තියෙනවා දැන්. අජාන ස්කූටර් වාගේ තැන්වල ඒක ගීතයක තියෙන එක කවියක තියෙන එකේ ඔබ පස්සේ එහෙම ගත්ත බොහෝ තැන් තියෙනවා. එහෙම තැන් තියෙනවා මම එහෙම කළා. නමුත් මේ දෙකක් හැටියට මම පැහැදිලි වෙන් කළා තියෙනවා. අපි දැන් ඔබෙන් බැහැර වුණොත් එහෙම මේ ධනේශ්වරේ තුන්වන කාර්යයේ සිදුවන ක්‍රියාවලියක් ගැන මම කිව්වේ. මේක යම් ආකාරයකට සමහරු මේක ගේම් එකක් කියලා කියන්නත් පුළුවන් වෙන භාෂාවකින්. මේ කවි ලියලා පත්‍රයේ කවි ලියලා කයි පොතක් ගහලා ගීත රචකයෙක් වීමේ හීනයක් තියන අය ඉන්න පුළුවන්. අපි පුජ්‍යල නාමයන් නොකිය ඒ ගැන විග්‍රහයක් කරන්න ඔබට පුළුවන් දැක්කද? ඔව් ඇත්තටම මම හිතන්නේ ගීත රචකයෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි පුල්. ඒකට විශාල අභ්‍යාසයක් මේ ප්‍රතිභාවක් අභ්‍යාසයක් මේ යුත්පත්තියක් තියෙන්න ඕන. අනිත් සියලු කවියෙකුට අවශ්‍ය සියලු කාරණා ගීත රචකයෙකුට තියෙන්න ඕන. ඒක රැයකින් මේක ඕවර්නයිට් වෙන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. නමුත් මේ කවියේ තියෙන යම් අංග ගීතයට කැඳවාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ දෙක මාධ්‍යයකට මේක සීමාවන් අඳුර ගන්න ඕනේ. දැන් කවියේ තියෙන සම්පත් විශාල ප්‍රමාණයක් ගීතයට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ගීතයටත් හොදක් වෙනවා මේකේ. ගීතයට හොදක් වෙනවා ඇත්තටම. නමුත් හුඟ දෙනෙක් හිතන් ඉන්නේ මේක මේ වචන හරඹයක් නැත්තම් මේක මේ වෙනත් ප්‍රාතිහාර්යයක් කරලා මේ ප්‍රසිද්ධ වීමේ ප්‍රචලිත වීමේ උපක්‍රමයක් හැටියට පාවිච්චි කරන එක නම් එච්චර මට එක වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඇත්තටම මේ ලංකාවේ තියෙන කවි පොත් ප්‍රමාණය ගත්තොත් එහෙම මම දන්නවා ඔබේ රාක්කය තුල ඇති විශාල කවි පොත් ප්‍රමාණයක්. ඒකට හේතුකුත් තියෙනවා. මොකද හැම අංකුර කවියෙක්ම හැම දුහුණෙක්ම හැම විද්‍යාර්ථියෙක්ම මේ වෙද්දී ඔබ හොයන් යනවා කවි පොත දෙන්න කියන එක මම දන්නවා. දැන් හැබැයි මේ පහුගිය අවුරුදු 20 ඔබයි මයි දන්න අවුරුදු 20ක කාලයක් ගත්තොත් එහෙම මේ බිහි වෙච්ච කවියන්ට වැඩිය කවි පොත් ප්‍රමාණය වැඩි. ඒක ඇත්තක් තියෙනවා පුල්. ඒක තමයි කවි පොත් ප්‍රමාණය වැඩි කවියන්ට වැඩිය. සාමාන්‍ය වියුත්තේ මේක නෙමෙයිනේ. සාමාන්‍ය වියුත්තේ මෙහෙමයි. දැන් මගේ මුල් පොතට නෑ මම ඔබ පසුවදනක් ලියලා කියමින් W අබේසිංහ මහත්මයා කියපු වචනය මම මතක් කරන්න. කවියෙක් බිහිවන හැම වෙලාවකම කවි පොතක් බිහිවන හැම වෙලාවකම කවියෙක් බිහි වෙන්නේ නැහැ කියලා ඔහු කියනවා. ඒක හරි ඇත්තටම. ඒක මම හිතන්නේ මේ බොහෝ දුර නිවැරදි කියමනක් ඒක. කවි පොතක් බිහි කරන්න හුඟ දෙනෙක් මහන්සි වෙනවා. ඉතින් කවි පොතක් හරි ලේසි වැඩක් කියලා හිතන්නේ. නමුත් මේ කවි පොතත් එක්ක කවියෙක් බිහි වෙන්නේ හුඟක් හදිසියෙන් මේක වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් ඉතින් කවියෙක් කියන්නේ මේ අද ජීවත් වෙලා හෙට මැරෙන කෙනෙක් නෙමෙයි. කවියෙක් කියන්නේ බොහෝ කාලයක් මිනිසුත් එක්ක මිනිස්සු අතර ජීවත් වෙන්න ඕන. ඔවුන් වෙනුවෙන් කතා කරන්න ඕන. ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ දුක් පිරිපත සියලු දේවල් තමන්ට සමීකරණය කරගෙන තමන් දුක් විඳින්මින් මේ යහපත් ප්‍රකාශයටපත් කරන්න ඕන. එහෙම කරන්න පුළුවන් කීයේ දෙනාටද? ඔව් කවිය පළ වුණත් නොවුණත් අඩු ගානේ කවිකම කියන එක මේ හුස්ම යන මොහොත දක්වා තිබුණොත් නේ අත්‍තරම කවිය වෙන්නේ. ඉතින් මා මේ ඉස්සල ප්‍රශ්නේ හැව්වෙත් ඇත්තටම මේ විශ්වවිද්‍යාලයේ ඉද්දි හරි නැත්නම් විශ්වවිද්‍යාලේ ඉන්න කාලය ඇතුලේ කවි පොතක් කොහොම හරි කරගැනීමේ උවමනාව වාගේ කාරණා තිබිලා ඊට පස්සේ කවියෝ නැහැ. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ මුණ ගැහෙන්නේ පස්සේ කාලේ නිලධාරීන් වෙලා හරි රස්සා කරන කොට හරි ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ හරි මුදලාලි කෙනෙක් වෙලා හරි එළියදී හම්බුනාම ඒගොල්ලෝ කියන හැබැයි මමත් ඒ කාලේ කවි ලිව්වා. මේ මම පත්තරේ ලිව්වා. මගේ කවි පොතකුත් තියෙනවා වගේ කාරණාවක් නිකන් පොඩි කටගැස්මකට ගන්න දෙයක් මිසක් ඒතර කවියා මේ යනවා. ඒ නිසා මම හිතන්නේ උන් කවියෝ නෙමෙයි කියලා. ඔබේ අදහස මොකක්ද? ඇත්තටම මේක එහෙම තමයි. ඔබේ අත දැක්කීම හරියට හරි. මොකද කවියෙක් කියන්නේ තමන්ගේ ආත්මයත් එක්ක බැඳිච්ච වගකීමක්. ඒක කවියෙකුට තමන්ගේ කවිත්වය අතහැරලා හැවාරිනවා වගේ වෙන ආත්මයකට යන්න බෑ. එහෙම ලේසියි. හැබැයි කවියෙකුට ඒක කරන්න බෑ මං හිතන්නේ. ඉතින් අර විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ විද්‍යාර්ථීන් හැටියට නොයෙක් අභ්‍යාස කරනවා වෙන්න පුළුවන්. පෙම් හසුන් ලියනවා කවි වලින්, සමහර පොත්වල කවි ලියනවා. ඒ වගේ දේවල් පොඩි වැඩ කරනවා. නමුත් එතනින් කවියෙක් බිහි වෙන්නේ නැහැ. මම හිතන්නේ කවියෙක් කියන්නේ මහා ජාතික වගකීමක් තියෙන දැවැන්ත මේ ආධ්‍යාත්මයක් තියෙන කෙනෙක්. ඒකම කෙනෙකුට හැවාරිනා වගේ මේක දාලා යන්න පුළුවන් කමක් නැහැ මම හිතන්නේ. ඒ නිසා අර පපුවේ උලක් කැනිච්ච මිනිස්සෙක් කියලා වික්‍රමසිංහ මාළික්‍රමසිංහ කියන්නේ කවියෙක් කියන්නේ පපුවේ උලක් කැනිච්ච මිනිස්සෙක් කියලා හරියට දුක් විඳිනවා. මෙහෙම පපුව අතගා ඉන්නකොට මේ තුඩ ඇලෙනකොට හරි මහා වේදනාවක් දැනෙනවා. ඉතින් ඒක තමන්ගේ වේදනාවක් නෙමෙයි.
තමන්ගේ වේදනාව නෙමෙයි ඒක. ඉතින් ඒ ආයේ සියලු මිනිස්සුන්ගේ දුක් අනුභව කරමින් මේවා යහපත් දේවල් හැටියට ලෝකෙට ප්‍රදානය කරනවා. ඒක කවුරුත් දන්නේ නැහැ ඉතින්. කවියට වැඩිය ගීත රචනයට මිලක් තියෙනවා. මං කියන්නේ වටිනාකමක් නෙමෙයි. කවියකට ගෙවන මිලක් ගැන කතා කරොත් එහෙම කවියකට තියෙන වටිනාකමක් කියන කාරණාව අපි පැත්තකින් තියෙනවා. මේක ඇත්තක්. අපි දෙයට අතර වාදයක් නැහැ. හැබැයි කවියට ගෙවන මිලට වැඩිය ගීත රචනය සඳහා ගෙවන මිල වැඩි. වටිනාකම අඩු වුණත් මිල වැඩි. ගීත රචනයේදී. ඒ නිසා මේ රත්නශ්‍රී විජේසිංහ කියන කවියා යට කරගෙන හෝ එහෙම නැත්නම් මේ කවියව අර ආත්මය ඇතුළේ තියෙන මේ උල ඇනිච්ච රත්නශ්‍රීව තියාගෙන හෝ ඔහුගෙන් මේ බලෙන් හරි මේ ක්‍රමයේ ඇතුලේ ගීත ලියවා ගැනීම ඇතුලේ මේ කවියා මේ පොඩි කවන්දයක් වාගේ වෙලේ කවියගේ හැඟීම තියෙන මම ඔබ ළඟ ඒ හැඟීම නැහැ කියනවා නෙමෙයි. ඇත්තටම ගීත රචකයා සිවිල් වුණා නේද පහුගිය කාලේ. ඔව් ඇත්තටම ඒක මට එකඟ වෙනවනේ. ඉතින් කියමනත් එක්ක මොකද ගීත රචකයන්ට මේ සමාජයේ විසින් නැති සිවිල් බලයක් ආරෝපණය කරලා තියෙනවා. ඉතින් කවීන් කිව්වට කවුරුත් සලකන්නේවත් දන්නේවත් නැහැ. කවියෙක් කිව්වට හිතන්නේ මේ පන්සල්වල කවි කියන සල්පිලට කවි කියන කෙනෙක් කියලා. දැන් එක තැනක මට මතකයි මම එක ප්‍රසිද්ධ මේ හමුවකදී මේ අඳුනලා දෙන මේ කවියෙක් කියලා. ඉතින් එයා කියනවා මට කවියක් කියන්න කියලා. ඉතින් මම හරි අසරණ වෙනවා. එයා හිතන්නේ කවියෙක් කියන්නේ මේ සල්පිලවල වගේ පත්තරන් ළඟ කවි කියන වගේ කෙනෙක් කියලා. ඉතින් කවියාගේ මේ ප්‍රතිරූපය එච්චර ලඝු වෙච්ච කාලයක් ඒක. නමුත් කවියෙක් කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. කවියෙක් කියලා කියන්නේ මුළු මහත් සියලුම කලාංග වලට ආධ්‍යාත්මය දෙන කෙනෙක්. මොකද සියලු කලාවන්ගේ මාතෘ කලාව තමයි කවිය කියන්නේ. ඔව් අපි අර මිල ගැන්නේ කතා කරේ. වටනාකම ගත්තොත් එimhe මම හිතන්නේ ගීත රචකයාට අර මහා දැවැන්ත කවියාට කිට්ටු වෙන්නවත් බෑ. අලගු තියන්නවත් බෑ. ඇත්තටම අලගු තියන්නවත් බෑ. නමුත් ඉතින් සිද්ධ වෙලා තියෙනවා දැන් කවියේ ලං නොවන පිරිස් වලට යම් ප්‍රමාණයකින් මම මේක සෑහීමකටපත් වෙනව නෙමෙයි. අපිට පුළුවන්කම තියෙනවා යම් කාව්‍යෝක්ති යම් කාව්‍ය සංකල්පනා යම් අති සරල කිරීම එක්ක හරි සමීප කරන්න ගීත රචනා හරහා. ඒක ප්‍රතික්ෂේප කරන එක මම හිතන්නේ සාධාරණ නෑ කියලා. නමුත් අර මේ ගීතයකට ලගුණාම තියෙනවනේ සීමා මායිම් ගොඩක් ඔබයි මායි දෙන්නම දන්නවා. ඔව් ඇත්ත. මේ සීමා මායිම් ගොඩක් ඇතුලේ කවියකට අපිට මේ සීමා මායිම් නෑනේ අසීමාන්තික දේව භාෂිතයක් වගේ තමන්ගේ සුවය පරිකල්පනය දිගාරින්න පුළුවන් කමක් තියෙනවනේ කවියක් ඇතුලේ ආකෘතිය ඇතුලේ හරි සන්දර්භය සියලු සම්මතයන් බිඳ දමමින් හරි එන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා මේ අර ගීත ගොඩාක් ලියන්න ගියාම මේ තමන්ගේ ප්‍රතිභාව කියන ගබඩාව හරි මේක ගබඩාව එක උළුපත ගලන්ට එපායි මේක මෝරා වැඩිමින් අර දසමසක් කුසේ තියන් ඉන්න මම මේ කලලේ වැඩලා මේක බිහි කරන්නට ඕනේ. හැබැයි මේ ගීත රචනා gadol කැපීම වාගේ දෙයක් බවට පත් වෙනවා. සමහර ලාවට සතියකට ගීත 10ක් 15ක් ලියන වෙලාවල් තියෙන්න පුළුවන් කමක් තියෙනවා. මා දන්නේ නැතිව තියෙන පුළුවන් කමක් තියෙනවා. ඒ අර බුද්ධිමය ශ්‍රමය අර ප්‍රතිභාවයේ ආලෝකය එතෙන්ට ගියාම මට හිතෙනවා මේ කවියාගේ ලේමස් ඇට්නහර ටික නේද මේ අතින්ට යන්නේ. ඇත්තටම ඒක මහ විශාල ප්‍රතිභාව අපතේ යමක් හැටියට තමයි මා දකින්නේ. නමුත් සිද්ධ වෙලා තියෙන සමහර විට කවීන්ට ගීත රචකයන් හැටියට කටයුතු කරන්න. ඒක ඉතින් ගීත රචකගේ වගකීම තමයි. මොකද තමන් කිසියම් ප්‍රමිතියක් තියාගත්තොත් තමන්ගේ නිර්මාණයත් එක්ක නම් මීට වඩා යන්නේ නැහැ, මීට වඩා ලඝු වෙන්නේ නැහැ, මීට වඩා සෑහළු සිල්ලර වෙන්නේ නැහැ කියලා. මම හිතන්නේ ඒක යාම කරන්න ඕන කාටවත් නීති රීති පනවන්න පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ ඒක ඒ ස්වයං පාලනයක් යටතේ මේ කාරණේ කරනවා නම් ඒක ඒ ප්‍රමිතිය පවත්වාගෙන යන්න පුළුවන්. කොච්චර ඉල්ලීම් ආවත් කොයිතරම් මිල නියම කළත් ගීත රචකයට පුළුවන් නම් මෙන්න මෙච්චරයි මගේ ධාරිතාව, මෙන්න මෙච්චරයි මට කරන්න පුළුවන් මගේ උපරිම ශක්තිය කියලා. ඒක තමයි මම හිතන්නේ හොඳම වැඩේ. හොඳම කාරණේ මේකට මුණ දෙන්න වෙන කාරණේ. මම මේ කැහුවම සංවේදී ප්‍රශ්නයක් විදිහට. මගේ ප්‍රශ්නේ මට දැනෙන එක මම පෙරලා ඔබෙන් අහන්න මේ හදන්නේ. ඒ තමයි රත්නශ්‍රී විජේසිංහ කියන ගීත රචකයා මතුවීම සම්බන්ධව. ඔහුට ගීතයක් සඳහා ගෙවන මිල සම්බන්ධව. ඔහුට ඇතිවෙච්ච සිවිල් බලය සම්බන්ධව. මා ළඟ පුද්ගලයෙක් විදිහට විශාල සන්තුෂ්තියක් තියෙනවා. ඒක ඇත්තක් කියමුකෝ. ඒ කියන්නේ ඔබ කවියෙක් වශයෙන් හිටියට වඩා ගීත රචකයෙක් වශයෙන් ගීය පද රචකයයි කියලා මෙහෙම සමාජය ඇතුළේ ගීයක් සම්බන්ධයෙන් මා ළඟ විශාල සතුටක් තියෙනවා. ඔබට ගීත පද රචනයක් සඳහා වෙන මුදල ගැනත් මට සතුටක් තියෙනවා. ඒ සිවිල් බලය ගැන සතුටක් තියෙනවා. ඒ සතුට තියෙන ගමන්ම ඒ සතුට අහිමි කරන්නේත් නැතුව අර කවියා සම්බන්ධයෙන් මා ළඟ දුකකුත් තියෙනවා. මේ මා ළඟ තියෙනදී මං ආසයි මේකම ඔබට දාලා ඉවරලා
ඔබෙන් අහන්නත් මේ සතුට තියෙනවා. මට තියෙනවා සතුටක්. ඔව් අනිත් ඇත්තටම පැත්තෙන් අර අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි දෙයක් එක ගිහිල්ලා දුකකුත් තියෙනවා. ඇත්තටම පුල් මම මේ වේදනාව ඔබට දැනෙනවද කියලා? ඔව් මට දැනෙනවා. ඔබ කියන කාරණා මම එකඟයි. මොකද මම මේ පුළුවන් තරම් මේ ගීත ලිවීමෙන් වළකින්න උත්සාහ දරමින් ඉන්නේ ඇත්තටම. මොකද මට දැන් මේක නිස්සාරත්වයේ තේරෙනවා මේක වැඩක් නෑ කියලා. නමුත් මග හරින්නම් බැරි වෙලාවක මට කියන්නම ඕන අවශ්‍ය දෙයක් මට කියන්න ගීතය වඩාත් හොඳ නම් මම ඒක පාවිච්චි කරනවා. නමුත් ඒ අරෙන්න මම දැන් මේ රැල්ලට ලියන විදිහට මම ඒ චෝදනාව ඔබට එහෙම ලියන්න මම උත්සාහ කරන්නේ නැහැ. මම මගේ ලොකු මේ බලාපොරොත්තුවක් තියෙනවා අවසාන කාලේදී මම දැන් මේ 50 දශකයේ මුල් භාගයේ ජීවත් වෙන කෙනෙක් හැටියට මේ ගීතයෙන් අයින් වෙලා ඈත් වෙලා යම් ප්‍රමාණයකට හරි නැවතත් මගේ අර පැරණි මගේ ජීවිතයට කවියට තව වෙනත් සාහිත්‍ය ශාස්ත්‍රවලට යන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මම එහෙම මේ ප්‍රශ්නේ ඇහුවේ ඇත්තටම ඔබේ ග්‍රන්ථ ටික මම මෙහෙම පැත්තකින් තියලා ඔබ නවලිය පත්තරයටත් ඉරිදා පුවත්පතලිය තීරුලි පිටික තියෙන පොත් දෙක තුන පැත්තකින් තියලා ඔබ ලිව ළමා කවි ගීත තියෙන ටිකත් පැත්තකින් තියලා ඔබේ ගීත රචනා ටිකත් පැත්තකින් තිබ්බම මට ප්‍රමාණාත්මකව දැනෙනවා කවි ප්‍රමාණයට සාපේක්ෂව මේ ගොඩ පොඩ්ඩක් වැඩි වගේ. මගේ පොත් මේ ස්වීට් එක තියෙද්දි මට දැනෙනවා මේක වැඩි වගේ. ඊට පස්සේ මේක කිරාමැන බැලුවායින් පස්සේ තුලාවක තියලා කවිය සහ ගීතයේ තියෙන සාධනීය සහ නිෂේධනීය දේවල් ගත්තාම අර කවි පොත් ටිකේ තියෙන සාධනීය දේවල් අප්‍රමාණ තරමට සාපේක්ෂව මේක මදි කියලා. මම ඒකයි ඔබෙන් ඇහුවේ ඔබට මේ සම්බන්ධයෙන් වේදනාවක් දැනෙනවද කවියක? මම එකඟ වෙනවා ඇත්තටම මේ කිසිම මට මේ ලැජ්ජාවක් පසුතැවීමක් නැහැ. ඒක මගේ මම කරපු දෙයක් හැටියට මම ඒක පිළිගන්නවා. මේ කවියකට පොඩි සිවිල් බලයක් තිබුණා 80 දශකයේ. මට අත්දැකීමක් නැහැ. කවියෙකුට තිබුණ නැහැ උපුල් සිවිල් බලයක්. මොකද 50 දශකයේ මුල් කාලේ හික්කඩි වේ චමරසේන කවිය ලියනවා මෙහෙම. ස්තුති පතක් සෝ පවසක් ලියු කලිය ඇස් ඉදිරියේ දීනම් ගරු සැලකිලිය. පස්සට හැරී ඔහු කවියට දුන් කුලිය පිස්සක දිලින් දෙක යන විරුදාවලිය. 50 දශකයේ 60 දශකයේ මැද භාගයේ අවසාන භාගයේදී ලංකාවේ එක්තරා පුවත්පත් ආයතනයක ප්‍රසිද්ධ කතුවරයෙක් තමන් සේවය කරන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා මිය ගියාම ඔහු ලියනවා මෙහෙම කවියක්. ඉතිරෙන සිනා රැල්ලෙන් සපිරුණ මූණ ගතිගුණ වලින් දෙවියෙකුටත් අසමාන. මැතිඳුනි කුළුණු බර සේන නැති වී අපේ කප්රුක අප අතපාන. නැති වී අපේ කප්රුක අප අතපාන. කොච්චර දීනද බලන්න මේ කවින්ට වෙච්ච දේ. ඒ දශක දෙක ඇතුළත එහෙම වෙනස් වෙලා නැහැ. ඉතින් සීල් බලයක් කොහෙද තියෙන්නේ? දැන් මම ආපහු ඔබට ওই කාරණාවේදී ඔබේ තර්කන දිශානතිටම එකඟ වෙමින් මම කියන උදාහරණ තුල තිබුණේ ඇත්තටම මේ මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම ඉගෙන ගන්න කාලේ අර සේකරලාව අපේ ඔළුව ඇතුලේ ලොකුවට මොකද සේකර මිය ගිහිල්ලානේ. ඔබට සේකර මුණ ගැහුණා වාගේ මට සේකර මුණ ගැහිලා නැහෙනේ. ඒ නිසා සේකරගේ මරණ දැන්වීම පවා එකතු කරගෙන පොත් අස්සේ දා හිටපු කාලේ ඇතුලේ මේ දිවෙන ඉරිදා සංග්‍රහයේ කවමුතු තීරය. කවියක් දැමීම කවියක් පළ කරගෙන නිකන් ලොකු දෙයක් ලොකු වැඩක් විදිහට පොඩි සිවිල් එකක් තිබුණා. අපි දන්නවා ඒ සුනන්දාරණ සිංහල විපුල හේවා බලිමුල්ලා වගේ කවියෝ ඒ ඇතුළේ ඉන්නකොට ඒ මමත් ලියුවනේ ගොඩක් ලිව්වා ඒක ඇතුළේ. ඒ නම් වලට චුටි බලයක් තිබුණා. කවියන්ගේ නම් වලට බලයක් තිබුණා. ධර්මශ්‍රී ගමගේගේ යෝන් පහන් වැටේ කවියට ලොකු බලයක්. මම ඒක පොඩි බලයක් ඇත්තටම. ඒ යෝන් පහන් වැට කියන එක ඇතුළේ චුටි බලයක් තිබුණා කවියෙකුට. මුළු පත්‍රයක් තීරණය කර කවියෙන්. මම ඒක පිළිගන්නවා. මම ඒතෙන්ට එන්න හැදුවේ. ඊට පස්සේ දැන් ඔබ රාවේ පත්‍රය අවුරුදු 15ක් විතර කවිපිටුවක් සංස්කරණය කරනවා. ඒකටත් බලයක් තිබුණා. යම් බලයක් තිබුණා. විකල්ප පත්‍රයක් ඇතුලේ බලයක් තිබුණා. හැබැයි දැන් අපි දකිනවා මේ දිවෙන ඉරිදා සංග්‍රහයේ කවුමුතු තියා කව් පද හතරක් හොයාගන්න නැහැ. යෝන් ජනත නැහැ. ධර්මශ්‍රී ගමගේ මහත්මයාත් නැහැ. අර කවියන්ගේ තිබිච්ච අර පුංචි සිවිල් බලයක් ඒක පොඩි බලයක් තුන යෝන් පහන් වට කරලා ඒකේ හිටපු කණ්ඩායම් වලට ඒ චරිතවල නම් ගම අදත් මතක අවුරුදු 20කට පස්සේ. ඒක නැත්තරම නැති වෙනවා මේ පත්‍ර කවිපිටු හරහා. මොකද්ද උනේ? ඇත්තටම මම හිතන්නේ පත්‍ර කවිපිටු බොහෝ කවීන්ට අංකුර කවීන්ට
පැලතවානක් වගේ වැඩෙන්න අවශ්‍ය ඉරේලිය, පොහොර, පස, වාතාශ්‍රය මේ සියල්ල සම්පාදනය කළා. ඒවා මෙහෙවන හොඳ නියමුවන් හිටියා ඒ කාලේ කවි පිටුවල බාරව. ඔවුන් වියෝ වෙලා ගියාට පස්සේ මම හිතන්නේ තව එක කාරණයක් අවශ්‍යයි කියන්න මේ කවි පිටුවල තිබිච්ච බලය නැති වෙලා යන හේතු කාරණා වෙන්නේ ගීතය විසින් මේ සියල්ල ආක්‍රමණය කළා ගීතය විසින් සියල්ල බැබලෙන එකම නෙමෙයි. මම සමාජ ආර්ථික දේශපාලන හේතුත් මේකට බලපානවා. ඒවත් පසුබිමේ තියෙනවා. ඒ විසින් ඔබ නොකිය කියන්නේ අර කවි පිටුවකට මාකටිං පැත්තෙන් එන චෝදනා ඔව් ඇත්තටම කවි පිටුවෙන් බලන පත්‍රයක වැඩිපුර වෙළඳන්නේ මා හැටියෙම ඒගොල්ලෝ කරන්නේ ඉස්ලාම කපන්නේ කවි පිටුව නවත්තන්න. එහෙම එකක් තියෙනවා. එහෙම නැතුව මේක අත්‍යවශ්‍යයි කියලා මේක වැදගත්කම තීරණය කරන කතුවරු ඉන්නවනම් මුලට ඉන්නවා ඇත්තටම තාමත් ඉන්නවා වරින් වර හරි. ඒක තමයි අවශ්‍ය ප්‍රධානම කාරණේ මම හිතන්නේ. මේ પરම්පරාව මං කියන්නේ ඔබේ પરම්පරාව නෙවෙයි මගේ પરම්පරාව. අවුරුදු දශකයකට විතර පස්සෙන් ඉන්න પરම්පරාව. දැන් මේ પરම්පරාවේ මේ පෙරමග සලකුණ වාගේ මේ රත්නශ්‍රී ලකුණ ඔබ අධිනිශ්චය කරනව නෙවෙයි මම මේ. ඔබ මුරුංගත තියෙනවත් නෙවෙයි මේ. මෙම රත්නශ්‍රී ලකුණක් අපිට පේනවා. ඊට පස්සේ මේක මං හිතන්නේ මේ වාසනා ලක්ෂණයක් කියලා. මේක මං හිතන්නේ හොඳ ලක්ෂණයක් කියලා. ඊට පස්සේ මේ ලියවෙන බොහෝ කයිවල ඊට පස්සේ මේ රත්නශ්‍රී සලකුණ තියෙනවා. කියන්නේ ඔබ පෙරමග ලකුණ වේලා මෙහෙම තියාගෙන ඊට පස්සේ ලියන කයිපොත් ඇතුලේ ඊට පස්සේ රත්නශ්‍රී සලකුණ තියෙනවා. ඊට පස්සේ ඒ කයිපොත් කියවුවාම ඒ කවිය ඇතුලේ තියෙන කවි ඔබේ කවි වගේමයි කියලා මට දැනෙනවා. ඔබ දැන් එහෙම දන්නේ නැහැ වාය කිව්වොත් මට උදාහරණ කියන්නත් පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ ඒ පොත්වලට ඔබ පෙරවදන් සහ පසුවදන් ලියනවා. දැන් උපුල් මෙහෙම මම ප්‍රශ්නයක් අහන්න නැතුව නැවතුවා. සදාචාරාත්මක ප්‍රශ්නයක් ඔබ අහන්නේ. දැන් ඇත්තටම ඕනම කෙනෙක් අංකුර අවදීයේදී ආධුනික අවදීයේදී අනුකරණය කරනවා. නෑ. ඔබ තුල දැන් මමත් අනුකරණය කළා. ඔබ තුල තිබුණා. ඔබ තුල මහගම සේකරගේ සමහර කයි වලින් ගත්ත අර හරීම දැයෙන තැන තිබුණා. හැබැයි එහෙම ගන්න එක සාධනීයයිනේ. අරගෙන හැබැයි සමතික්‍රමණය කරනවනේ ආව. නමුත් ඊට පස්සේ කවියෙක් වර්ධනය වෙනකොට Tamanට අනන්‍ය වන මාර්ගයක්, Tamanටම ගැළපෙන මාර්ගයක්, Tamanට සාධාරණ මාර්ගයක් තෝරගන්න වෙනවා. එහෙම නැත්නම් තවදුරටත් අනුකාරකයට පවතින පුළුවන් කමක් නැහැ. දැන් එහෙම නොකරන එකයි ප්‍රශ්නේ ඇත්තටම. ඉතින් ආධුනික කවීන්ගේ පොතක් ලැබුණම අපිට ඕන් සම්පූර්ණ මහා බරපතල විවේචන ලක් කරලා ඕන් හෙලා දකින්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඕන්ගේ කිසියම් සාධනීය ලක්ෂණ තියෙනවා. ඕන්ගේ බරපොත් කියන්න පුළුවන් නම් ඕන් අධාරයටපත් නොකර ඕන් දිරිගන්නවන එක මගේ යුතුයකමක්. මම විශ්වාස කරන විදිහට. නමුත් ඕන් දෙවැනි පොතේදීත් මට ඒක වැඩේ කරන්න බෑ. ඕන් දිගටම මේ අනුකාරක මාර්ගයේ තමන්ගේ ස්වාධීනතා ලක්ෂණ අමතක කරනවා නම් දිගටම මේ කාරණේ කරන්න බැරි වෙනවා. ඒ නිසා ඕන් දැනගන්න අවශ්‍යයි තමන්ට අනන්‍ය වන ස්වාධීන මාර්ගයක්, ස්වාධීන කවිත්වයක් හොයාගෙන යන්න එහෙම ගොඩනගා ගන්න. එහෙම පුළුවන් වෙන්නේ බොහොම ටික දෙනාටයි තාමත් මම හිතන්නේ. එහෙම වුණොත් විතරයි ඇත්තටම උන්ට පවතින පුළුවන් වෙන්නේ. ඒක තමයි කනගාටුව ඇත්තටම අපිට තියෙන්නේ. ඔබේ කවිය ඇතුලේ මං කියන්නේ මෑත කාලේ ඔබේ මුල්ම කවිය ඇතුලේ හරිම ඉන්නවනේ මේ ඍජු ප්‍රබල අදීන මේ ප්‍රහාරාත්මක විවේචනාත්මක විවිධ මේ නාමකරණයකට ලක් කරගේ කවියෙක් ඉන්නවා. ඒ කවිය ඉන්න ගමන්ම රත්නශ්‍රී විජේසිංහ ගත්තාම ඊට පස්සේ හරිම සංවේදී දැනෙන සුළු හැඟීම්බර ප්‍රකාශනයේ තියෙන කටහඬේ පවා රිදුම් දෙන ප්‍රශ්න අහන්න ඉඩ නොදෙන විදිහේ චරිතයක් ඉන්නවා. මේ ලක්ෂණෙන් ඔබේ කවි පොත්වල පෙරවදන් වල තියෙන මා ඔය දෙවෙනි උටුක ලක්ෂණේ. ඒ කියන්නේ මේ දැඩි විවේචනයේ වැළකීලා ඔබේ කවි වල තියෙනවානේ ඔබේ මුල් කාලේ කවි ගත්තාම හරිම මේ අදීන කයිමගක් තියෙනවා. හැබැයි මුල් කාලේ ඇත්තටම ඔබේ අර මනුස්ස චරිතයේ මිනිසියෙක් වශයෙන් දෙනේ මානවවාදී ගන්ධ දැන් ඔබේ කටහඬේ ඔබේ හැබැයි උපක්‍රමශීලීව කරන වැඩක් නෙමෙයි උපුල්ලේක. බොහොම සද්භාවයෙන් ඇත්තටම මම දැක්කනම් දැන් උදාහරණයක් කියනවා නම් දැන් අද ප්‍රකට කවින් වෙලා ඉන්න හුඟ දෙනෙක් ආධුනික සමයේදී සමහරට පොත් ගණන් මගේ ළඟට ලෑන් අරන් ආවට පස්සේ මම කියනවා තා පොඩ්ඩක් අපි බලමු මේක නේද කියලා. මොකද ඕන් මේ ආධුනික කවි පළ කරා නම් ඕන් කිසි කෙනෙකුගේ අවධානයට ලක් නොවි එහෙමම කවි ලියුම නතර කරලා තමයි පළවෙනි පොතේම. නමුත් අවුරුදු දෙක තුනක් පරක්කු කළා ඕන්ගේ හොඳම අස්සන්න පළවෙනි අස්සන්න හැටියට එළියට දැම්මට පස්සේ ඒගොල්ලන්ට තෘප්තිවත් මටත් තෘප්තිපද. ඒගොල්ලන්ට ආයෙ පොතක් ලියන්න හිතෙනවා.
එහෙම අවස්ථා තියෙනවා. මොකද මම හැම ආධුනික කවියෙක්ගේම හැම පළවෙනි රචනයම හොඳයි කියනවා නෙමෙයි. එහෙම වළක්වපු අවස්ථා තියෙනවා. ඒක පිළිගත්ත අයත් තියෙනවා. එහෙම පිළිනොගෙන පොත මුද්‍රණය කරපු අයත් ඉන්නවා. ඒක මට කියන්න බෑ. නමුත් ඉතින් මම අනවශ්‍ය විදිහට කෙනෙක් මේ උත්සාහ තියන්නේවත් අනවශ්‍ය විදිහට උන් මැඩපවත්තන්නේ පාගා දමන්නේවත් එහෙම උත්සාහයක් නෙමෙයි. මට දැනෙන හැටියට මගේ දැනුම් ප්‍රමාණය හැටියට මගේ වින්දන ශක්තිය හැටියට මට හොඳයි කියලා හිතනවා නම් මම හොඳයි කියලා කියන කිසිම පැකිලෙන්නේ නැහැ මම ඒකට. ඒකට මට ගුරුකුල සහ දේශපාලන මතවාදෝ වෙනත් ඕන්ගේ වෙනත් පන්ති ප්‍රශ්න මට අදාළ නැහැ. මට අවශ්‍ය වෙන්නේ අදාළ වෙන්නේ කවියා පමණයි. ඒ ඔබ තුල මම මේ වචනේ සැර වැඩිද දන්නේ නැහැ. ඔබ තුල මහා අදීන කවියෙක් සහ මේ ඔබේ පෙරවතන් අරබැටියෙක් කියවුවම මට දියාරු ਵਿਚාරයක් අහුවෙන්නේ. මම එහෙම හිතන්නේ මම. ඔබේ මනුෂ්‍ය ගන්ධනය ඇතුලේ තියෙනවනේ අර කවියා අර පෑන අතට ගත්තාම මේ ආයුධය අසිපත ගත්තාම තියෙන අදීනකම මේ මට අර කවියේ තියෙන අදීනකම කියන එක. ඔව් විචාරකෙක් කෙනෙක් මම අසාර්ථක වෙන්න ඇති. මොකද විචාරකෙක් අසාර්ථක කියන වචනේ වෙන්නේ පාවිච්චි කරේ. විචාරකෙකුට මම අදීන කියන වචනේත් මම හිතන්නේ ගැලපෙන්නේ නැහැ ඒකට. විචාරකෙක් හැටියට මම මේ අකාරුණික මිනිහෙක් වෙන්න කැමති නැහැ. මේ කවියෙක් විතර අකාරුණික වෙන්න වෙනවද සමහරවිට? එහෙම වෙන්න වෙනවා. ඒතකොට කවියෙක් හැටියට මම තනිකර මගේ පෞද්ගලික මගේ ප්‍රකාශනයේ තියෙන. මට ඒක අයිති තියෙන මට ඕන දෙයක් කියන්න. නමුත් මට හිතෙනවා මට සමාජ යුතුයකමක් තියෙනවා කියලා මේ හැදෙන පැල තානකට ගිනි වතුරක් කරන්න නොකර ඉන්න කියලා. ඒක මම දන්නේ නැහැ කොච්චර දුරට මම කියන එක හරිද කියලා. නමුත් මම දන්නවනේ මම හැදෙන වැඩන කාලේ මට තිබිච්ච ගැටලුව මම දන්නවනේ. අපි වගේ කරන්න අද තරම් මේ මිනිස්සු හිටියේ නෑ. ඒ කාලේ හරි අමාරුයි අපිට මේ කවියක් ගැන ਵਿਚාරයක් ලියව ගන්න, කවියක් ගැන අදහසක් ගන්න. එහෙම කෙනෙක් අපිට හිටියේ නෑ හරියට. ඉතින් ඒක මම කැමතිනේ අලුත් පරම්පරාවට දෙන්න. මොකද මම ආස නැහැ එහෙම මම දන්නවා මේක මහා දුෂ්කර ගමනක් කියන එක. නමුත් අද පරම්පරාවට ඒක හරි පහසු වෙනවා. ඇත්තටම මේ දැන් අපේ කවි මගේ තියෙන මේ එක එක සංදිස්ථාන මන්සන්දි ලයිට් කණු සිග්නල් මේ ඔක්කොම පහු කරන් ආවහම මේ මෑත අපි දකිනවා හයිකු කවිය. විවිධ ਵਿਚාර අපි කියවනවා මේ ගැන හයිකු කවිය පරණ කවි සමුතික්‍රමණය කරා කියලා කියනවා. හැබැයි ඔබ මේ සාකච්ඡාවටවත් මේ කයිමකටවත් අවතීර්ණ වෙන්නේ නැතුන් මේ ගල් ගැසුණු කවියෙක් විදිහට තමයි ඉන්නවා මම දකින්නේ. ඒ කියන්නේ ඔබ මේ කතිකාවතට සම්බන්ධ වෙන්නේවත් ඔබ ගැන ලියන්නේවත් නැහැ. ඔබ පැත්තකට වෙනවා. ඔය හයිකු කවි සම්ප්‍රදාය ඇතරම පුල් මේ ඕවා මුලින්ම මුක්තක කවි හැටියට මහාචාර්ය පරණිතාන හඳුන්වා දුන්නේ මුක්තක කවි කියලා මේ සීගිරි කැටපත් පොර දෙන කවි තනි කවි නේවා හඳුන්වා දුන්නා. දැන් කොමුල් අමඩ ලෙඩ්දිනසි ඒබොන්ද මියුර යහබැසි එකපල් දලවන් දිගසි මන ජල්ලයි සිත් නොමසි. ජපන් හයිකු. ඕක හයිකු කවියක් නේ. ඉතින් ඕක අමුතුවෙන් හයිකු කියලා නොකියුවට හයිකු තමයි. ඉතින් යතරේ සිල්ලිපි වලක් තියෙනවා ඔය කවි. සිල්ලිපි ඊටත් වඩා කිස්තු වර්ෂ දෙවන තුන්වන සිවස්වර යෙවිච්ච සිල්ලිපි වල පවා තියෙනවා. ඉතින් ඒ නිසා ඕක අලුත් සම්ප්‍රදායක් නෙමෙයි. දැන් ඔය අලුත් සම්ප්‍රදායක් හැටියට අරගෙන තනගත චතුර්ථ සංඝස දින කියන එක කඩලා ලිව්වා නම් හයිකු තමයි. ඔව්. දැන් අර අතුල ජයදේව සම රංජිත් ආනන්ද කියන කවියකරු නමුත් මතක නැහැ දැන් ගොඩනෙකුට. යෝන් පහන් වැටේ යෝන් යන්ත්‍රේ. ඒගොල්ලෝ මුල් අරන මේක අතදා බලනවා. ඊට පස්සේ තමයි ඇත්තටම දැන් වෙනත් මේ අප්‍රවීණ කවින් පවා මේකට ඇතුල් වෙලා මේ අතදා බලන්න යන්නේ. නමුත් එහෙම ඒ දෙන නමුත් අමතකයි ගොඩනෙකුට. ඉතින් ඒ නිසා ඔයක විවාද කරන්න ඕනේ නැහැ. දැන් කවියක් තියෙනවා නම් කවිය හයිකුද නැද්ද ඒක සිව්පදද මේක නිස්දස්ද මොකද්ද විරිත මොකද්ද ඡන්දස මොකද්ද මේ මොකුත් ඕනේ කවිය නම් කවිය. ඒකට දේශ සීමා මේ මුකුත් නැහැ වෙන මොනවත් නැහැ ඒකට. කවියක් කියන එක මිනිස්සුෙකුට දැනෙන හෘද වස්තුවක් තියෙන මේ ස්නායු මධ්‍ය ස්නායු පදයේ තියෙන ඕන කෙනෙකුට මේක දැනෙන්න විඳින්න පුළුවන් නම් ඒකට මොකටද සීමාවයි. ඒකට වර්ග කරලා මේ වද බෙද බැලඳ ගහන්න ඕනේ නැහැ මේ ඔබට දේශපාලනයක් තියෙනවා. මටත් දේශපාලනයක් තියෙනවා. පුරවැසියෙක් දේශපාලනයක් නැහැ කියන බොරුවක්. හැබැයි අපි දේශපාලන පක්ෂ ක්‍රමයේ සම්බන්ධව කලකිරීම විවේචන අපි ළඟ තියෙනවා. හැබැයි මේ දැන් මේ සාකච්ඡාව අහන් ඉන්න ඕන කෙනෙකුට ඉතින් මේ අනේ මේ රත්නශ්‍රී සවිඥානිකව මේ ලෝකෙ දැක්ක අත්දැකීම් නැහැ කියන්න බෑ අප්‍රමාණ අත්දැකීම් තියෙන චරිතයක්. දැන් මේ තරම් මේ අපිට විශ්වවිද්‍යාල ජීවිතයේදී යම් දේවල් කිව්ව දේශපාලනය සම්බන්ධව. තමන්ගේ දේශපාලනය තියාගෙන ඒ දේශපාලන මතය උඩ ඉඳගෙන කවි ලිව්ව. රත්නශ්‍රී
කොහොමද මේ දේශපාලන අර මඩගොහරුවට ගිහිල්ලා ඒ තුල ගැටලුවක් ඇති කරගෙන ඒක ඔබේ ගැටලුවද ඔවුන් ගැටලුවද කියන්නේ මම මේ කියන්නේ. හරිද? මෙතෙන්ට ගිහිල්ලා මේකේ පැලවෙලා මේකෙන් ඇවිල්ලා මේ ගැන පත්තරවල ලියලා රැකියාව ගැන කතා කරලා මේ සිදුවෙච්ච අලකලංචිය කියමුකෝ මේ සියලු සිද්ධිමාලාවට. ඒක ඔබේ පාපොච්චාරණය කියන කරුණා කරනවා. ඒක නොකිය ඉන්නේ වැඩි හොඳයි උපුල්. මොකද දේශපාලනයක් මට තිබුණා මුලින් ඉඳලම. ඒක බොහොම සවිඥානික දේශපාලනයක්. මොකද අවුරුදු 15 කොටකලෙස්සන් අඳින පාසල් ශිෂ්‍යෙක් හැටියට දේශපාලනය අපි ඉගෙන ගන්නවා. විදාස්නේ රාජ්‍ය කියන්නේ මගේ පන්තියේ දෝ මගේ මිත්‍රයෙක්. ඔහු අපි දේශපාලනය එක්ක යනවා. අපේ දේශපාලන උගන්වන තරස්සනවා. ඊට පස්සේ නොඑක් වාමාංශික ගුරුකුල මතවාදත් එක්ක දේශපාලනය කළා. අපි අඳුරගත්ත අපි විශ්වාස කරපු ගෞරවණීය චරිත හැටියට අඳුරගත්ත පුද්ගලයන් වෙත උන්ගේ බලවත් ඉල්ලීම පිට අපට ලං වෙන සිද්ධ වෙනවා. ඒක මම ජීවිතයේ මගේ ලොකුම පසුතැවිල්ල සහ පශ්චාත්තාපය හැටියට මම සලකන්නේ ඒක තමයි. මගේ කර පාපොච්චාරණය කියන්නේ. ඒක තමයි. නමුත් ඉතින් අපිට තේරෙනවා ටික කාලයක් යනකොට මේවා දේශපාලන කුණප කියලා. කුණප කියන වචනෙට ගැරෙන වෙන වචනයක් නෑ මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒක හරි පසුතැවිල්ලක් ඒක. ඕන් අපෙන් වැඩ අරගෙන අපිව පයින් ගහලා දොට්ට දානවා. සත්තුන්ට වගේ. හැබැයි ඉතින් ඒ වුණාට අපේ ආධ්‍යාත්මයේ මරන්න බැරි වෙනවා ඒගොල්ලන්ට. ඒක මම මේ කොච්චර මෙහෙම කිව්වත් දැන් හෙට මොනවා හරි වගේ ප්‍රශ්නයක් ආවොත් පුල් හෙටත් මට උණ ගන්නවා. මම දන්නවා මට වෙච්ච දේ ඔක්කොම දැකීම තියෙනවා. නමුත් අර සවිඥානික දේශපාලන සත්‍යය ඇතුලේ තාම ඉන්නවා කිසිම මේ නික්ෂේපණයකින් ඉන්ජෙක්ෂනයකින් මැඩපවත්වන්න බැරි. ඒ නිසා කොහේද දේශපාලන උසමේ කාන්දම දැක්කොත් ඇලෙන්න ඉඩ තියෙනවා. අවාසනාවක් අපේ ජීවිතයක අවාසනාවක්. එහෙම ඔබතෝකෝ ටිකක් තියෙනවා අපි මේ දරාජීර්ණ වෙච්ච දේශපාලන ප්‍රතික්ෂේප කරනවා. ඒක ඇත්ත. දේශපාලන මම දේශසහකාරලේකම් වරේකට අවුරුදු 10ක් ඉඳලා මට පුස්සයි කළ එකක් නැහැ. මට පයින් පැදලා යන බයිසිකල් එකක් නැහැ උපුල්. මම ඇත්තටම මම මේ රසකට එහෙම නැහැ. ඉතින් මට නිසා කාටවත් චෝදනා කරන්න එහෙම මට උනන කම නැහැ. ඔය ආණ්ඩුවේ නායක අරගෙන වැටුප් නායක අරන් හදාගත්ත ගියක් කරෙන්න වෙන මොනවත් නැහැ. මගේ දරුවෙකුට මම රස්සාවක් කරන්නේ. ඒ ඇත්ත කතන්දරේ ඒක. උන් දෙන්නටම රස්සාවල් නැහැ. බැඳපුවටත් නැහැ. මම මොන දේශපාලනේ හම්බ කරන්නේ? මොකුත් නැහැ. නමුත් ඉතින් අර දේශපාලන ලේබලේ අලවලා තියෙනවා අපිට. මේ දේශපාලනකින් පස්සේ ගියා එක කවියෙක් ප්‍රවීණ කවියෙක් ඒ කාලේ පුවත්පතක ලිව්වා දේශපාලනගේ පුටු වෙන මකුණ වගේ කියලා අත්පස්සේ. අනේ ඉතින් මම මකුණෙක් වෙන්න ඇති. නමුත් මම එක ලේ බින්දුවක්වත් බීලා නැහැ. තාම හාමතේ ඉන්නේ. ඒ මකුණ. ඇත්තටම මේක පෞද්ගලික ප්‍රශ්නයක් විතර ගන්න එපා. කරුණා කරලා. ලෝකෙත් ලංකාවෙත් මේ බොහෝ කලාකාරයෝ විශේෂයෙන් මේ සංවේදී කියලා අපි අර පොඩි කොටසකට වෙන් කරගත්තාම මේ කවියොත් එක්ක දැන් අපි ළඟ නැත්තරත ගත්තොත් දැන් සයිමන් නවගත්තේම ගත්තත් මහගම සේකර ගත්තත් මොකද්ද මේ කවියන්ට මත්පැන් එක්ක තියෙන මේ ගනුදෙනුව? මේක ඉතින් මත්පැන් නේ සාමාන්‍ය පුරවැසියන්ටත් එහෙම ගනුදෙනුවක් තියෙනවනේ. මං අහන්නේ ඊට වැඩිය වෙන ගනුදෙනුවක් මේ සාහිත්‍යකරුවන්ට කවියන්ට තියෙනවද කියලා. මෙහෙමයි මං හිතන්නේ උපුල් මේ කවීන්ට කලාකරුවන්ට එහෙම චෝදනා කරන එක උන්ට විතරක් චෝදනා කරන එක සාධාරණ නෑ. ලංකාවේ මත්පැන් භාවිතා කරන සියලු දෙනා කලාකරුවන් පමණයි මත්පැන් භාවිත කරන්න කියන චෝදනාවට මට එකඟ වෙන්න බෑ. නමුත් කලාකරුවන්ගෙන් බහුතරය මද්යසාරයත් එක්ක ඊටයිල් ඇල්කොහොල් එක්ක සමීප සම්බන්ධයක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව කියන්නේ කලාකරුවන්ගේ ලෝකය සහ ඕන් නඩත්තු කරන ඕන් ජීවත් වෙන ලෝකයක් ඕන්ගේ ආධ්‍යාත්මික ලෝකයට අතර ලොකු පරතරයක් තියෙනවා. මේ ඔබතෝ කොට ගියාදර කලාකරුවන්ට සිද්ධ වෙනවා අමුදුරණ ආරක්ෂා කරන්න ඕන්ට දීගතල දෙන්න ඕන්ට දායාද හොයන්න ඕන්ට ගෙවල් හදා දෙන්න ප්‍රශ්නක් තියෙනවා. සේකරගේ ප්‍රබුද්ධ මත. ඔව් ඉතින් කලාකරුවන්ට ඒ වගේම ආධ්‍යාත්ම ලෝකෙක මේ දෙක අතර පරතරයක් තියෙනවා. මේක ජයග්‍රහණය කරන්න පුළුවන් තරම් පහසුකම් පවතින කිසිම රජයකින් සලස්සන්නේ නැති වුණාම කලාකරුවන්ගේ ශ්‍රමයට ඔවුන්ගේ නිර්මාණාත්මක ශ්‍රමයට කිසි ගෞරවයක් නොලැබුණාම ඔවුන් ඔබතෝ කොටිකට මුහුණ දෙනවා. ඔවුන් ජීවිතයට වඩා මරණය ප්‍රාර්ථනා කරනවා.
ඒ මරණ වෙනකොට උන් තෝරගන්නේ මදිසාර හොඳ දෙනෙක්. මේ తాවකාලිකව හරි උන් මේ මායාවෙන් මේ ෆැන්ටසි එකට යන්න තෝරගන්න මාර්ගයක. ඒක හොඳයි කියලා මම කියනවා නෙමෙයි. ඒක වෙන්න ඕනේ නැති දෙයක්. ඔබෙන් අහන්නට ඊළඟට තෝරගෙන තියෙන ප්‍රශ්නේ තමයි කවියා සුරාවෙන් මත් වෙන්නේ සිහිබුද්ධියෙන් මේ පවතින ප්‍රകൃතියට යථාර්ථයට මුහුණ දෙන්න බැරි නිසාද කියලා. ඔබ දැන් උත්තර දෙමින් ඉන්නේ ඒකට. ඔව් මම කියන්නේ මේ පවතින යථාර්ථයට මේ කටුක ජරා ජීර්ණ කුණු වෙන කුණූප මේ ගණදෙනු සමාජය ඇතුලේ තියෙන කුණූපය ඇතුලේ මේ පාරිභෝගිකවාදය ඇතුලේ මම එකයි සේකරගේ ප්‍රබුද්ධ මතක් කරේ. ඒක මම අර නොකිය අහන්න හැදුවේ කලින් ප්‍රශ්නෙත් අහලා ඉවර වෙලා. මේ ඒකෙන් తాවකාලිකව කවියාගේ ලෝකයට යන්නට. කවියා භාවිතා කරන ඉනිමගක්ද මේ සමහර විට දැන් ඇත්තටම හංගන්න දෙයක් නෙමෙයි උපුල්. සේකර කියන කවියා සමහර අවස්ථාවලදී ජීවිතයට වඩා මරණය ප්‍රාර්ථනා කළා. නොමීමේ කියලා ලිව්වට හැම ගොඩක් කරාට මරණය කියලා කවි පෙළක් ලියනවානේ. මරණයට මහත්සේ ඇලුම් කළ කවියෙක්. එහෙම වෙන්නේ ඇයි? කවියෙන් වඩාත් කැමති වෙන්න ඕන ජීවිතේට, සංසාරෙට. සංසාරේ ජීවත් වෙන මිනිස්සුත් එක්ක ජීවත් වෙන ඕන් එක්ක යම් ප්‍රමාණයකට දුක බෙදාගෙන උන්ගේ දුක යම් ප්‍රමාණයකින් අඩු කරන්න. මොකද දුකයි කියන එක අපිට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, පිය විප්‍රයෝග දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ, යම් පිටන් නලබයි තම්පි දුක්ඛ. ඔය ඔක්කොම දුක් වලින් සමහර දුක් වලට විද්‍යාවෙන් හොයන්න පුළුවන්. උපතට විද්‍යාවෙන් හොයන්න පුළුවන්. මරණයට විද්‍යාවෙන් උත්තර හොයන්න මරණ ටික පරක්කු කරගන්න. පියෙහි විප්‍රයෝග දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ කියන එකට විද්‍යාවෙන් උත්තර හොයන්න බෑ. කාටවත් හොයන්න බෑ ඒකට ඉන්නේ කලාකාරයෝ පුළුවන් යම් ප්‍රමාණයකින් මේක අඩු කරන්න. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ දුකයි. ඒගොල්ලෝ දුක් වෙනවා. ඉතින් ඒගොල්ලෝ අනිත් අයගේ දුක අඩු කරන්න උත්සාහ දරමින් ඔවුන්ගේ ජීවිතය වඩාත් යහපත් කරන්න සුඛිත මුදිත කරන්න උත්සාහ දරමින් Taman දුක් විඳින්න මේකේ වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ජීවිතේ සෝදා හරින්නේ මදිසාරවල. ඇත්තටම මේ ඊළඟ ප්‍රශ්න ටිකට මට මගේ ප්‍රශ්නාවලිය හරිම දීර්ඝයි. මොකද මට ඔබත් එක්ක දීර්ඝ සාකච්ඡාවක් මගේ ජීවිතය ඇතුළේ මම ඇත්තටම කාලයේ සීමා වෙච්ච හින්දා මේ රහ සාකච්ඡාව ඊටාම කෙටි උත්තර ටිකට යන්න වෙනවා කැමැත්තෙන් නොවුනත්. කලාකාරයයි කියන මනුස්සයාට කවියට වර්ගීකරණයකින් තොරව කුමනාකාරය හෝ යුද්ධයකට පක්ෂපාතී වෙන්න පුළුවන්ද? කුමනාකාරය හෝ යුද්ධයට පක්ෂපාතී වෙන්න බෑ තමයි. යුද්ධය කියන එක අමානුෂිකයි. යුද්ධය කියන එක යුද්ධයේදී ඉස්සෙල්ලාම නැති වෙන්නේ සත්‍ය සහ මනුෂ්‍යත්වය. ඒ නිසා යුද්ධ වලට පක්ෂ වෙන්න බැරි අවස්ථා තියෙනවා. නමුත් අනිවාර්ය යුද්ධ තියෙනවා අපේ බලෙන් පටවලා ගැලවෙන්න බැරි අවස්ථාවකදී කලාකාරකම් මේක දිහා බලන් ඉන්න සිද්ධ වෙනවා. පක්ෂ වෙලා නෙමෙයි. ඊළඟට අපි දන්නවා මේ කලාකාරවල ඇත්තටම තුන් වෙනසක් තියෙනවා. අර මත්පැන් කතා ඇතුලේ කියමේ තුන් වෙනස අවදි කරගන්නට යන තැන මොකද S2 මේක දිහා බලන් ඉන්න බෑ අපිට. S2 දිහා බලන් ඉන්න බැරි කවියෝ තමයි තුන් වෙනහෙන් ඇත්තටම බලලි වරලා මේක වෙන විදිහකට ලියන්න කියලා. මම ඔබෙත් මේ තුන් වෙනහ ගැන අහන්නේ. ඔබේ S2 ගැන නෙමෙයි මම මේ අහන්නේ. ඔබේ තුන් වෙනහෙන් මට කියන්න. අපි හරියට මේ මාධ්‍ය කතිකාවතේ දකිනවා මේ බටහිර රටවල්, බටහිර සංස්කෘතිය, බටහිර දේශපාලනය, බටහිර ආගම් මේ අපිව ගිල ගන්නවා කියලා භාෂා නිර්මිතයක් හදමින් ඉන්නවා. මේකෙන් සමාජය තිගස්සනවා. ඔබේ තුන් වෙනසට පේනවද ඇත්තටම මේ බටහිර රටවල්, බටහිර සංස්කෘතිය, බටහිර ආගම්, බටහිර බලය ආදී මේ සියලු කාරණා ඔබ දේශපාලන චරිතයක් නිසායි මම වැඩිපුරම මේක අහන්නේ. ඇත්තටම අපිව ගිල ගන්නවද? ඇත්තටම පුල් මේ අනතුර කොච්චර ප්‍රබලද ගැඹුරුද කොච්චර ව්‍යාප්ත වෙලාද කියන කාරණේ මම දන්නේ නැහැ. නමුත් මටත් එහෙම හිතෙනවා. මොකද මේ පුංචි රටක කෝටි 2ක ජනතාවක් ඉන්න ඒ ජනතාව විතරක් කතා කරන භාෂාවක් භාවිත කරන රටක පළවෙනි කාරණා අපේ භාෂාවට වෙච්ච අනතුරු දිහා බැලුවොත් බලන්න. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. දැන් සිංහල කියලා කියන්නේ අවුරුදු 3000ක විතර ලිඛිත ඉතිහාසයක් තියෙනට වඩා 10000ක විතර ලොකු ඉතිහාසයක් තියෙන භාෂාවක්. ලෝක ජනගහනයෙන් 3න් එකක් කතා කරන ඉංග්‍රීසි භාෂාවට ඕන්ගේම වර්ණමාලාවක් නැහැ. ඉංග්‍රීසි භාවිතා කරන වර්ණමාලාව ඒක ඇන්ග්ලෝ සැක්සන් නෙවෙයි ඒක රෝම අක්ෂර මාලාව. ඉන්දියාවේ කෝටි 102කට වැඩි ජනගහනයකින් රටේ ඕන්ගේ වර්ණමාලාවත්
හින්දි නෙමෙයි හින්දි කියලා වර්ණමාලාවක් නෑ. ඒකත් සංස්කෘත නාගරික අක්ෂරමාලාව. නමුත් කෝටි 2කට අඩු ජනසංඛ්‍යාවක මේ රටේ අපිට අපේ වර්ණමාලාවක් තියෙනවා. ඒක වෙන කාගවත් මේක අපේ. මේ වර්ණමාලාව අපේ. ඉතින් බලන්න මේ වර්ණමාලාව අපේ ප්‍රධාන අගනගරේ කොළඹ නගරේ ඉඳලා මොරටුවට යනකල් පාර දෙපැත්තේ තියෙන එක බෝඩ් එකවත් මේ වර්ණමාලාව තියෙනවද? එකකවත් නැහැ. ඉතින් මේවා අපිට පිළිගන්න සිද්ධ වෙනවානේ. මේ කොච්චර දුරට අපි මේ භාෂාව කතා කරාද? කොච්චර කල් මේ කතා කරායි? මේක මේ ධනේශ්වරයේ මං අහන්නේදී මේක මේ ධනේශ්වරයේ තුන්වෙනි කාර්තය ඇතුලේ සිදුවෙච්ච මේ ගෝලීයකරණ ක්‍රියාවලිය තුලේ ස්වේච්ඡාවෙන් ඉබේ නිතතින්ම සිදුවෙච්ච දෙයක්ද? නැත්නම් බලහත්කාරයෙන් දැනුවත්ව සිද්ධ කරන මේක සවිඥානික කරන ක්‍රියාවලිය. මොකද ග්ලෝබල් සිටි කියලා කියන්නේ මේ විශ්ව ගම්මානය කියලා කියන විශ්ව නගරය කියන්නේ තමයි විශ්ව ගම්මානය කියලා කියන්නේ මේකට. දැන් විශ්ව නගරය කියන්නේ හරින දැන් විශ්ව ගම්මානය කියලා කියන්නේ මේක ගම්වල තියෙන සම්පත් මේ තියෙන සියලු සම්පත් තමයි මෙතන ගනුදෙනු කරන්න අරන් එන්නේ. මේ ඈත තුන්වන ලෝකේ රටවල් වල තාම විදුලි බලය පවා නැති ගම්වල තියෙන සම්පත් තමයි මේ නගරයට කේන්ද්‍ර කරගෙන මේවා තමයි ලෝක නගරයේ ගොඩනගන්න සම්පත් වලට පාවිච්චි කරන්නේ. ඉතින් මේ සම්පත් වලට මොකද වෙන්නේ? ඒ සම්පත් කිසිම වළංගු භාවයක් නැතුව මේවා නැති භංග වෙලා යනවා. මොකද්ද මේ විශ්ව ගම්මානයේ ප්‍රධාන චරිතය මොකද්ද? කවුද ප්‍රධාන චරිතය? මොකද්ද භාෂාව විශ්ව ගම්මානයේ? එතකොට අපි මේ ලෝකේ විවිධත්වයට මුකුත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේක බොහොම සවිඥානිකව කරන වැඩක් මේක. ඒකට මම එකඟයි. තව මට ගැටලුවක් තියෙනවා. ඒ තමයි දැන් මම දන්නවා අපි පුද්ගලික නම් කිසිවක් පාවිච්චි නොකර මේ උත්තර සාකච්ඡා කරමු. අපි මේ කලාකරුවන්ට, ගායකයන්ට, සංගීතඥයන්ට දේශපාලකයින් කරමු. මොකද අපි ලං වෙද්දිම දන්නව නරකයි කියලා වෙලා. හැබැයි කලාකරුවා, ගායකයා, නවකතාකරුවා මේ අපි ඔළුව ඇතුලේ ගොඩ නැගුණාම සහ මේ මාධ්‍ය ඇතුලේ වුන් ගොඩනගන චරිතය සහ වුන් ඇසුරු කරන්න ගියාම ඒ අර මාධ්‍යවල හෝ මේ නිර්මාණවල හෝ තියෙන මානව දයාව හෝ මනුෂ්‍ය ගන්දුණු හෝ මේ කිසිවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් පොතෙන්දි මම උත්තර දෙන්න හරි අමාරුවක වැටෙනවා පුල්. නෑ මට පුද්ගලික චරිත නෙවෙයි. මට ඕන වෙන්නේ මේකට දේශපාලන කිරීමක් තියෙනවද මොකද්ද මේ වෙන්නේ කියලා. මේක මට තේරෙන්නේ නැහැ. දැන් අපි ගියාම කියනවා ළමයින්ට කලාව සෞන්දර්යය උගන්වන්න. ඒ අය සංවේදී දරුවන් කරන්න ඒගොල්ලෝ පරදුක්ඛ දුක්ඛිත භාවය අනුන්ගේ දුක දකින්න ඉගෙන ගනීවි. ඕන් හොඳ මිනිස්සු වෙයි, හොඳ පිරිපුන් පෞරුෂයක් තියෙන අය වෙයි කියලා අපි කියනවා. නමුත් කලාකාරයෙකුට ළඟට ගිහිල්ලා උන්ගේ සෞම්‍ය රූපයක් ගත්තාම අපේ ජීවිතේ හිතෙන්නේ මේ දරුවා කලාකාරයෙක් කරන්න කියලා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒකට එහෙම පරමාදර්ශී කලාකාරෝ මේ නැතුව නෙමෙයි. නොහිටියා නෙමෙයි. දැනටත් ඉන්නවා. නමුත් බහුතරය මේ කලාවත් එක්ක තියෙන මේ විලඳපොළත් එක්ක මම විකෘති වෙච්ච චරිත බවට පත් වෙලා තියෙනවා. කනගාටු වුණොත් කියන්න වෙනවා. යම් ප්‍රමාණයකට අපි වුණත් විශ්වාස කරන්න බෑ කොච්චර දුරට තව පවතින්න පුළුවන් වේද කියලා මේ தත්ත්වයටදී. මොකද හරි බයක් හිතෙනවා අපි ගැන. අපි මාර්ගඵල ලැබුවා නෙමෙයිනේ පොල්. ඒ නිසා අපිට අප ගැන බය හිතෙනවා. මොකද අපිට වෙන්නේ? මොකද මෙහෙම ගියොත් මොනව වෙයිද? පුළුවන් තරම් උත්සාහ දරනවා මේ නොසලේ ඉන්න මේවත් එක්ක. නමුත් මට කියන්න බෑ ඉතින් මේ මිනිසුන්ට මේ මෙගිල දික් කරලා මෙහෙම ඉන්න මෙහෙම මේ කරන්න එපා කියලා. ඉතින් මිනිස්සුන්ගේ චරිත ස්වභාවයදී මිනිස්සු ගොදුරු වෙනවා. ඔව් මේ වෙනස් වීමත් කලාව ලෝකේ තියෙනවා. මම ඔබේ උදාහරණයකින් අරන් කියන්නම් අපේත් නාමිකව නම් පාවිච්චි නොකර මට මතකයි. දැන්ට අවුරුදු 18කට වාගේ ඉස්සර ඔබේ වස්සානේ කයිපොතට වෙච්ච අකරතැබ්බේ කාලේ පුවත්පත්වල මේක විශාල වශයෙන් සාකච්ඡා කරා. හැබැයි මේ ඔබේ වස්සානේ කයිපොතට නැත්නම් අපි කියමුකෝ වචනයත්කෝ ඒ කයිපොතට වෙඩි තිබ්බ. ඒ කයිපොත මරා දැම්ම. ඒ කයිපොත ඉරා දැම්ම. ඒ කවියා විනාශ කිරීමට කත් ඇදපු සහ ඒක ව්‍යාපෘතියක් විදිහට ඒවට හිටපු කොටසක් ඉන්නවා. වස්සානේ කයිපොත කාලේ අවුරුදු 17කට කලින් මම මේ කියන්නේ. හැබැයි මේ ව්‍යාපෘති බොහෝ චරිත වලට දැන් ඔබ වීරයා. ඔබට මේ දෙකම අහු වෙන්න ඕනි. ඔබේ මිනුම් දන්න මොකක්ද? ඇත්තටම උපුල් මම දන්නවා. ඒ හුඟක් මම නොදැන ඉන්නව නෙමෙයි.
මම දන්නවා. නමුත් මගේ හිතේ පෞද්ගලිකව එහෙම කෙනෙකුට කෙනෙහි ද්වේෂයක් නැහැ අතට. ද්වේෂයක් නෙමං හැවි. දැන් මේ වෙනස් වීම මේක ගේම් එකක්. මට ඉතින් ඒ ගැන ඔබේ කියවීම මම එහෙම කරා. ඔව් මම දන්නවා. ඉතින් මේක වෙන්නේ මේ විදිහට. දැන් ඒ අයට මාව වැදගත් වෙන්නේ ඇයි කියන එක මම දන්නවා අද දවසේ. එහෙම යම් හේතු කාරණා නිසා ඔවුන්ගේ පැවැත්මට මාව අදාළ කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ ගැන මට මැදිහත් බලනවා මිසක් ඉතින් මට එහෙම මේ ඔවුන් කෙරෙහි කිසිම අකරුණාවක් නැහැ මගේ. මේ තණ්හාවට හෝ අහම්බයක් විදියට හරි ආසාවට හරි මේ ගීතයක් දෙකක් ලියන අපිට සමහර ලාවට රත්නශ්‍රී විජේසිංහගේ ගීතයක් දැක්කම ඉරිසියා හිතෙනවා. මේ ඉරිසියාව කියන එක මම සලකන්නේ ආගමික අර්ථයෙන් නෙවෙයි. හරි මානුෂික ඉරිසියාවක් වෙනවා. සමහර නවකතා කියුවාම ඉරිසියාවක් වෙනවා වගේ. සමහර නිර්මාණ දැක්කම ඉරිසියා හිතෙනවා. එහෙම ඔබේ නිර්මාණ ගැන ඇත්තටම එහෙම ඉරිසියා හිතෙන තැන් තියෙනවා. හරි ඉරිසියා හිතෙනවා. කුහකම් කරනවා නෙමෙයි ඉරිසියා හිතෙනවා. දැන් ඔබටත් එහෙම මේ ඔබේ પરම්පරාවේ හෝ ඔබත් එක්ක හිටපු પરම්පරාව ගැන එහෙම ඉරිසියා හිතෙච්ච තැන් තියෙනවද? අනේ තියෙන ඕන තරම් මේ අලුත් ළමයි ලියන අලුත් પરම්පරාවේ කොල්ලෝ ලියන සමහර ඒවා දැක්කම හරි ආසෙත් මේක මට ලියන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා. එහෙම තැන් තියෙනවා. නමුත් ඉතින් දැන් උදාහරණයක් විදිහට මම නමක් කියලා හඳුන්වන්න කැමතියි මේ රජී වසන්ත වෙල්ගම කියන අලුත් කොළඹ විශ්වවිද්‍යාලයේ මේ නීති පීඨේ පිටවෙච්ච නීතිශී. හරි අපූර්ව ගීත ලියනවා. හරි අපූර්ව ගීත ලියනවා. මට හරි ආදරේ හිතලා මොකද හරි ආඩම්බරයක් හිතලා මෙහෙම પરම්පරාවක ඉන්නව නේද කියලා. ඒගොල්ලෝ හොඳ කවි ලියන අලුත් කොල්ලෝ ඉන්නවා. ඒ කියන්නේ කිසිම මේ අර ඔබ කියන වගේ මට හිතෙන්නේ රිසියාවක් කියන්නේ මේක මට ලියන්න පුළුවන් වුණා නම් කියන හැඟීම තියෙනවා මට. ඒකට ඊටසාවට වඩා මේ මාත්සාර කියන තමයි ගැලපෙන්නේ. මොකද මාත්සාර කියන්නේ මසුරුකමනේ. මේ දැන් තමන් හර අනේකා කියලා කෙනෙක් ඉන්නවා. දැන් හැම වෙලාවෙම දැන් අපි දන්නවා එහෙම දෙන්න හදන්න පුළුවන් ඕන නම් අපිට තමන් හර අනේකා කියලා කෙනෙක් හැදලා දැන් ගායකයෙක් ගත්තොත් එහෙම දැන් ජෝතිපාලත් එක්ක හැදෙනවා මිල්ටන්. තමන් හර අනේකා විදිහට නියා. දැන් සුසන්තිකත් එක්ක ඉන්නවා දර්ශා. තමන් හර අනේකා. මේ ඔබේ පරපුරේ ඔබේ අනේකා කවුද? ඒක නම් මම දන්නේ නැහැ. මගේ පරපුරේ මම කවුද කියලා මම තාම නිශ්චය කරන්නේ නැතුව මට අනේකා පිළිබඳව නිශ්චය කරන්න හරි අමාරුයි පුල් ඒක ඕගොල්ලෝ තීරණය කරගන්න මම දන්නේ නැහැ. ඔබට ඒ ගැන විනිශ්චයක් නැහැ. නෑ ඇත්තටම නැහැ. මේ ලංකාවේ මේ ප්‍රතිභාව කියන කාරණාවත් අපි සාහිත්‍යයේදී කවි ගීත ලියීම සම්බන්ධයෙන් සලකන මේ මූලික කාරණාවකට හැම වෙලාවෙම ගේන්නේ. ඒ නිසා මේ භාෂාවක් තිබුණට බෑ කවියෙක් ගේපද රචකයෙක් හරි එහෙම නිර්මාණකාරයෙක් කියන සංකල්පයක්. මොකද කොන්සෙප්ට් එකක් තියෙන්න ඕනේ. මේ කොන්සෙප්ට් එකක් සංකල්පයක් නැති මිනිහෙකුට භාෂාවක් ලැබුණාම නිකන් ඒක අර වඳුරට දැලිපි හමුන වගේ භාෂාව පාවිච්චි කර විදි. මොකක් හරි සංකල්පයක් තිබුණම තමයි භාෂාව වැදගත් වෙන්නේ. හැබැයි මේ අපි බොහෝ වෙලාවට දකින මේ බොහෝ ගීත කයිවල දැන් මේ ප්‍රතිභාව කියන අර සංකල්ප ගොඩනැගීමේ කාරණාව පැත්තකට ගිහිල්ලා මේ භාෂාවෙන් අර පත්‍රයක ලේඅවුට් කරනවා කියපුවා ලේඅවුට් එකක් හදනවා. දැන් මේ මොහොතේ වෙද්දී අර මේ පද එකතු කරලා අර ලේඅවුට් හදනවා වගේ එකක් හදනවා. දැන් මේ මොහොතේ කවි සහ ගීත වශයෙන් බොහෝ වෙලාවට හඳුනගන්නේ මෙන්න මේ ලේඅවුට් එක. මේක ඛේදවාචකයක් වෙලස් දැන් ඔබ ඉස්සලා කිව්වනේ බොහොම සාධනීය ලක්ෂණයක් අර වෙල්ගම කියලා කවියෙක් ගැන කිව්වා. ඔබ බොහොම ආදරෙන් උන් ගැන කතා කරා. ඒ සාධනීය ලක්ෂණේ. මම අහන්නේ මේකේ අනිත් පැත්තේ මේ නිෂේධනීය ලක්ෂණේ සමාජගත තියෙනවා ඇත්තටම. අතිශයින්ම ආකෘතිකවාදී වීම තමයි පළවෙනි කාරණේ. දැන් අද දවසේ මම ඇත්තම උගුල් කියනවා නම් අද වෙනකොට ගීත රචකයා මිය ගිහිල්ලා. සංගීතඥයා මිය ගිහිල්ලා. ගායකයා හෝ ගායිකාව නමින් හඳුන්වන කවුරු හරි කෙනෙක් මොනවා හෝ කියනවා මොනවා හෝ සංගීතයකට. අර දෙන්නම ඌට වැඩක් නෑ. ඌට වැඩගත් නෑ. එහෙම තත්යකට ඇවිල්ලා තියෙන බොහෝ ගීත. නමුත් මම කියන්නේ සියලු නිර්මාණ එහෙමයි කියලා. ඉතින් ඒ තත්ත්වය යටතේ අරගොල්ලන්ගේ විලාසවාදයක් මේකට කියන්නේ. විලාසවාදය කියන එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මේ ආකෘතික හරඹ වචන පැලස්තර වල කොලාජ් කරපු කවි තියෙනවා. ඉතින් ඒවා මේ අද දවසේදී අපේ සාකච්ඡාව ඉවර කරන්නට කාලය ඇවිල්ලා මට මතකයි මේ ආතර් සී ක්ලාක් තමන්ගේ උපන්දිනයකදී කියනවා මේ ලංකාවේ දේශපාලකයෙක්ගෙන්වත් අහන්න බැරි විදිහේ අපූර්ව හීන වගේක් එයාට තිබුණා කියලා ලංකාව ගැන ජීවිතය ගැන මේ සුබ සිහින වගේක් තිබුණා කියලා. අපි බොහෝ දේවල් කතා කරා. ඔබට තියෙනවද ඔබේ පෞද්ගලික ජීවිතයේ සුබ සිහින සියල්ලම
සඵල වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒක නෙවෙයි. ඔබට තියෙනවද ඊට අමතරව මොකක් හරි වෙනත් සුබ සිහිනයක් මේ රට ගැන? මේ රට ගැන මට විශාල කැක්කුමක් තියෙනවා. මොකද මම හරි ආදරේ මේ රටට මේ රටට මම ආදරේ කරන්නේ ඇයි කියලා උපුල් මම කියන්න ඕනේ. මාස 13ක ළමෙක් අම්මා නැතුව අවුරුදු 7ක ළමෙක් තාත්තා නැතුව පසුතැවිලි වෙන්න බැරි තැනකට ගෙනල්ලා තියෙන මේ රටේ මිනිස්සු. ඒ නිසා මට යුතුයකමක් තියෙනවා පෙරලා මේ මිනිස්සුන්ට මේ රටට ආදරය කරන්න. ඒ නිසා මේ මිනිස්සු දුකක් කරදරයක් නැතුව යුද්ධ කරදර වලින් මිදලා හොඳින් ජීවත් වෙනවා දකින්න මම ආසයි. ඒක කවර හෝ දේශපාලන පක්ෂයකින් නායකයෙක් විසින් කරනවා නම් ඒ වෙනුවෙන් අපි සියලු දේවල් කරන්න කැප වෙලා ඉන්නවා. ඒක තමයි මගේ හීනේ. ඔබේ හීනයත් රටේ හීනයත් මම හිතන්නේ එකක් කියලා. මම ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.